නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammam saranam gacchami Dutiyampi sangham saranam gacchami Tatiyampi buddham saranam gacchami Tatiyampi dhammam saranam gacchami Tatiyampi sangham saranam gacchami Panatipata veramani sikkapadam Adinmadana veramani sikkapadam Khamesu miccacara veramani sikkapadam Musavada veramani sikkapadam Pisuna vaca veramani sikkapadam Parusa vaca veramani sikkapadam Sampappalapa veramani sikkapadam Micca jiva veramani sikkapadam Meyutun තිසරණය සහිත මා සමාදන් වන සීලය සීල විසුද්ධිය පිණිසම උපකාර වේවා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සදාවන්ත පින්තුනි දැන් ඔබ සියලු දෙනාම මේ මොහොතේදී ජීවිතේ යම් කිසි දෙයක්
සොයා ගැනීම පිණිස අද 24 වෙනි දවසට 24 වෙනි දවසට ඔයගොල්ලෝ ධර්මශාලාවට රැස් වුණා. ජීවිතේ යමක් සොයන්නවා, යමක් දැනගන්නවා. දැන් මම අහනවා මේ 24 දින පුරාවට මොනවද ඔයගොල්ලෝ ජීවිතේ සොයාගත්තේ? මොනවද ඔයගොල්ලෝ ජීවිතේ දැනගත්තේ? මොනවද ඔයගොල්ලෝ ජීවිතේට පුරුදු කරගත්තේ? මම අහනවා මේ 24 දින පුරාවට ඔයගොල්ලෝ දැනගත්තු පුරුදු කරගත්තු දේවල් වලින් මොනවද ජීවිතේට ගලපගත්තේ? කිසි කෙනෙකුට උත්තර දෙන්න බැහැ. ගලපගත්ත දේ මොකක්ද කියලා අහුවහම දැනගත්තු මොනවද කියලා අහුවහම කියවා නිවන ගැන කියලා. අසහගත්තු දේ මොනවද කියලා අහුවහම කියවා නිවන ගැන කියලා. ගලපගත්ත දේ මොනවද කියලා අහුවහම කිසි කෙනෙකුට කියන්න දෙයක් නැහැ. ඒතර මම ඊළඟ ප්‍රශ්නේ අහනවා ගලපගත්තු දේ තුල ලැබුණේ මොනවද කියලා. ඒකට කොහොමද උත්තර දෙන්නේ? දැන් මොකක් හරි ප්‍රශ්නයක් තේරෙනවද? ඒ මොනවද ප්‍රශ්නයක් ඔයගලන්ට තේරෙනවද හිතේ? දේශකයන් වහන්සේලා 24 නමක් වැඩම කළා. දේශකයන් වහන්සේලා 24 නමකින් දහම ඇහුවා දවස් 24ක්. එවන්නේ ඊට පස්සේ ඇහුවම ඔව් කිව්වා. මොනවද දෙයක් හොයාගෙන ඉඳ ආවම ඔව් කිව්වා. මොනවද ඇහුවේ කියලා දහම කිව්වා, නිවන කිව්වා. මම ගලපගත්තේ මොනවද කියලා අහුවම ඒකට උත්තර දෙන්න ඔයගලන්ගේ හිතේ ඉඳන් එන්නේ එළියට. එයි. හිතේ දෙයක් එන්නේ එළියට. මොකද හේතුව? හිතේ දෙයක් එන්නේ නැත්තේ ඔයගොල්ලෝ කිසි කෙනෙක් කිසිවක් ගලපගෙන නැති නිසා. පිළිගන්නවද? පිළිගන්නවා. හිතේ කිසි දෙයක් ගලපගත්තේ නැහැ කියලා පිළිගන්න අත උස්සන්න. බයනතු අත උස්සන්න. මම ඔයගොල්ලන්ට පුළු සංසාරික නිදහස් කරනවා මේ පැයේ. මේ පැයේ ඔයගොල්ලන් මම සංසාරික නිදහස් කරනවා මම කියන කාරණා වලට අවංක උත්තර දෙන්න. ජීවිතේ කිසිවක් ගලපගත්තේ නැහැ කියලා යන අතුස්සන් හොඳට ඉහළට අතුස්සන්. හොඳට ඉහළට අතුස්සන්. මාගේ දහම අහන්න. මාගේ දහම අහන්න සුදුසු ඔවුන් පමණයි. මම මෙතන සිට දේශනා කරන කරුණු අහන්න සුදුසු අය ඔවුන් පමණයි. ඇයි? අනිත් සියලු දෙනා සිත තුළ හැංගිලා ඉන්න හොරු. සිතෙන් හැංගුණ සොරු. ඇයි? ඔබලාගේ සිත ඇතුලේ දහම ජීවිතයට ගලපගත්තේ නැහැ කියලා අතොස්සනකොට ඔබ දිහා බලන සියලු දෙනා ඔබ සිතුවා අවඥාවට පත්වී අපගේ මානයට නොගැලපේවි. අපගේ පැවැත්මට මේ බාධාවක් වේවි. නමුත් අවංකව මා ස්වාමීනි මේ 24 දින තුළ කිසිවක් ගලප ගන්න මට බැරි වුණා කියලා අත උස්සපු අය මා මේ සසරේ නිවන් දකින්නයි. මොකද ඔවුන් තුළ නිහතමානීකම ඇත. මේ සාධර්මයේ පැමිණීම සඳහා අවශ්‍ය කරන පළවෙනි සුදුසුකම තමයි මොකක්ද? නිහතමානීකම. මානය සහ උද්ධච්ච භාවයේ සිටේ යම්තාක් පැතිරිදීද ඔවුන් මේ ජීවිතය තුළ ආයුෂ ගෙවන්නෝ පමණි. කවුද? ඔවුන් මේ ජීවිතය තුළ ආයුෂ ගෙවන්නෝ පමණි. ඒ කියන්නේ ඔහේ වයසට යනවා. හරියට ඔවුන් හරක් වයසට ගියා වගේ. වස්සෝ වැසියෝ වයසට ගියා වගේ. ඔවුන් ඌරෝ ඊඩියෝ වයසට ගියා වගේ. ඔවුන් බලලු වයසට ගියා වගේ. එයි ඔහේ කකා රුපී වයසට යනවා. පාරක් අයින් වැටෙන්න මැරෙන්නේ. දැන් කොහොමද ඔයගොල්ලන් හිතවල දැනෙන්නේ විදිහ? දැන් එළියට දාන්න හිත ටික. දැන් හිතවල දැනෙන්නේ විදිහ කොහොමද?
වස්සෝ වැස්සියෝ, ඌරෝ ඊදියෝ, බල්ලෝ බලල්ලෝ. මේක හිතට බොහොම වේදනාකාරී. දැන් හිතනවා 100,000 වාරයක් අයියෝ ඇයි මං අතිස්සුනේ නැත්තේ? අයියෝ ඇයි මම අතිස්සුනේ නැත්තේ? එහෙම නොවනනම් මේ ආර්ය උතුමන්ගේ චෝදනාවට මම ලක්වන්නේ නැහැ. එතකොට ආයි හිත කියනවා ඒ සිත උඹ මට අවංකුනේ නැහැ. සිත උඹ මට අවංකුනේ නැහැ. උඹ මට අවංක නොවෙච්ච නිසා, උඹව මාන්නෙන් වහගෙන හිටපු නිසා, උඹේ තාත්වයෙන් තානාන්තරයෙන් තනතුරෙන් නිලතරෙන් නොබදලා තියෙන උසස් පහත් බලවලින් වසාගෙන හිටපු නිසා ඒ සිත උඹ අතිස්සුවේ නැහැ. උඹ අතිස්සුවේ නැති නිසා මට ජීවිතේ ලැබෙන තියෙන ලොකුම ලාභේ නැති වීගෙන යනවා. දැන් ඔයගලන්ට තේරෙනවා සූවිස් දවසක් සදහම් දේශනා කරලා පටන් ගන්නකොට ඔයගලගේ සිත් සතුටු වුණා. නමුත් 24 වෙනි දවසේ ඔයගලගේ සිත් මං කෙලින්ම අවුස්සලා හාරලා ගත්තා විනාඩියකට. තේරුණා? අවුස්සලා හැරුවා. දැන් ඔයගොල්ලෝ මෙතන මම අවුස්සලා තියෙනවා. දැන් ඔයගලගේ සිත් ඇතුළේ ඔයගොල්ලෝ බලන්න. දැන් ඔයගලන්ට මේ කියන වචනේ මේ වචනේ ඔයගලගේ හිතට ඇතුල් වෙනකොට ඔයගලන්ට දැනෙන්න ගන්නවා අපිට මෙච්චර කාලයක් ස්වාමීන් වහන්සේලා බණ කිව්වා අපිට ඕවා කියන්නේ ගියේ නැහැ. දැන් මේ කියන්නේ මොකද? තමාගේ මානිය තමන්ට ගලප ගන්න උත්සාහ කරනවා. මොකද? තමාගේ මානිය තමාට ගලප ගන්න උත්සාහ කරනවා. කොහොමද උත්සාහ කරන්නේ? අපිට කවුරුත් බයින්දාවේ නැහැ. අපි පුළුවන් විදිහට පිළිදහම් කරපු අය. අපි අර පිළිකර මෙහෙම පොඩි කරපු අය. අපි ආවාස විහාරකවල මෙහෙම හදපු අය. අපි බොහෝ පිළිදහම් කරපු අය. අපි දානමාන ඉහෙලින් දුන්න අය. හැබැයි මම කියනවා මේ හැමෝම සතර අපාය යන අය. ඇයි? ඒ හැමෝම සතර අපාය යන අය. ඇයි? මානිය නිසා. ඇයි? මේ මානව ජීවිතයේ බලවත් ඉදිරියට ඔබට සෝතාපන්න වෙන්න බැහැ. ඔබට සෝතාපන්න වෙන්න බැහැ. සෝතාපන්න වීමකින් මෙහා කිසිම කෙනෙක් සතර අපායෙන් බේරෙන්නේ නැහැ. දැන් ඔයගලන්ගේ ප්‍රශ්නේ තේරෙනවද? ඔයගලන්ගේ ප්‍රශ්නේ තේරෙනවද? මේ ලෝකෙට පහළ වුණ ඒ අසහාය මුනිවරයා ගෞතම නම් වූ බුදුන් වහන්සේ. උන්වහන්සේ ළඟදී ඇයි ලෝකයේ මිනිස්සු ඒ මහා කාරුණිකයන්ව සම්මුඛ වෙන හැම මොහොතකම ඒ සියලු දෙනා අහන දේ භාග්‍යවතුන් වහන්සේ කෙරේ අසා අවසන් වෙනකොට උන්වහන්සේගේ පිළිතුරු ප්‍රශ්නෙට පිළිතුරු ලැබෙනකොට ඔවුන් බොහෝ දෙනා සෝවාන් වුණා. බොහෝ දෙනා සකදාගාමී වුණා. බොහෝ දෙනා අනාගාමී වුණා. ඇයි ඒ? කොහොමද? ඔවුන්ට තිබුණ පළවෙනි සුසුකම මොකක්ද? නිහතමානීකම. මොකද්ද? නිහතමානීකම. දැන් මම අහනවා මේ 24 දින තුල සාධර්මය අහලා කිසි දෙයක් ජීවිතේ ගලප ගන්න නැතුව ආපහු තිබුණ විදිහටම ගෙදර ගිහිල්ලා හිත තියාගත්ත ඔය අතුස්සන් කියලා. ඉහළට අතුස්සන් කියනවා. කිසි දෙයක් අපි ගලප ගත්තේ නෑ ස්වාමීනි කියලා කියන අතුස්සන්. අතුස්සන්. ඒ ජීවිතේ තව මානෙ හිරවිච්චයි තව ඉන්නවා. දෙවියන්ව තුල ඉන්නවා. පුතේ දැන් ඔයගලට දරුවෝගේ ප්‍රශ්නේ තේරෙනවද ඔයගලන්ගේ? ඔයගලගේ ප්‍රශ්නේ තේරෙනවද දැන්? අපේ ජීවිතේ ගොඩාක් දේවල් අහිමි වෙන පළවෙනිම දේ මොකද්ද? මානෙ. අපේ ජීවිතේ අපිට අහිමි වෙන පළවෙනි දේ මානෙ. ඒ මානෙ තුල අපිව පෝෂණය කරනවා. ඒ මානෙ තුල අපි කනවා බොනවා. ඒ මානෙ තුල අපි අඳිනවා පදිනවා. ඒ මානෙ තුල අපි යනවා එනවා. ඒ මානෙ තුල අපි පින්දහම් කරනවා. නමුත් අපි කරන සියලු දේවල් තුලින් බාහිර පෝෂණය වෙනවා. අපි
අඟලක්වත් පෝෂණය වෙන්නේ නැහැ. මම කියන එකට එනවද? අපි අඟලක්වත් පෝෂණය වෙන්නේ අපි අඟලක්වත් පෝෂණය වෙන්නේ නැහැ. ඇයි ඒ හේතුව? මානෙ නිසා. මා සියල්ල දනිමි, මා සියල්ල දකිමි, මා සියල්ලෙම පරිපූර්ණයි සිත කුමක්ද කරන්නේ? ඔහු ජීවිතය ගත කරනවා. එයාට ලැබෙන එකම දායාදය මොකද්ද? ආයුෂ ගිවියාම පමණයි. ආයුෂයේ ගිවියාම පමණයි. බලන්න ජීවිතයේ මේ අවස්ථාව හැම මොහොතකම අපිට ජීවිතේ කරකව අරගෙන යනවා. සාමාවති සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවිකාව එතුමිය කුජුතරා කියන තමගේ දාසියට සාමාවතිය දෙනවා කහණු 7ක් ගිහිල්ලා මල් අරන් වරින් කියලා. මල් අරන් ආවට පස්සේ මල් අරන් ඉන්න කුජුතරා සාමාවතියට මේ හැමදාම මල් ගෙනත් දෙනවා. හැබැයි එක දවසක් ගෙනාව මල් වැඩි ගෙනාවා. වෙනදා ගෙනවට වඩා වැඩි ප්‍රමාණයක් එකම ගානට ගෙනාවා. සාමාවතිය හොවා මොකද බං කුජුතරා ඔබ වෙනදා ගෙන මල් වඩා අද මල් ගොඩක් ගෙනන මල් කාර්යය අපි කරේ අමුත්තක් කියලායි. අපි කරේ කවුරුද මොකද කියලා මල් කාර්යය නෑ ආර්යාවෙන් මම මෙච්චර දවසක් ඔබතුමී දුන්න කහවණු 7 3ක් කිනේ දාගත්තා. 4ක මල් ගෙනාවා. දැන් ඒක එහෙම කිව්වම වර්තමානයේ නිකන් මොකක් කරයි? ඉච්ඡියකට කියලා. ඔව් එයි. ආන්නිම මෝඩ කට්ටිය තමයි අද ඉන්නේ. සාමාවතෝගේ ඥානාන්විත නැහැ. ඒ සාමාවිතගේ ඥානාන්විත බව හැරෙන්නේ ඒක නිහතමානීකම නිසා. සාමාවිතය මොකද වෙන්නේ? එහෙනම් මේ යුඹ අද 7ෙම ගෙනා. ඇයි ඔබ 3 කරගෙන කරේ නැත්තේ? කියලා. එතකොට කිව්වා ස්වාමීනි ආර්යයන් මට ඒ ස්වාමීන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. ඒ ගෞතම බුදුන් වහන්සේගේ මම දහම ඇහුවා. මම සෝතාපන්න වුණා. ඒ නිසා මන් තුල නැවත අනුසක දෙයක් එන්නේ අදහස නැති වෙලා කියා. එහෙම දෙනවා. සාමාජිකව හෙට ඉඳලා මම ඔබට තව කහවණු 4ක් වැඩියෙන් අතර දෙනවා. ඒක ඔබට. හැබැයි මට ඒ ගෞතම බුදුන් වහන්සේගෙන් බණපදයක් අහගෙන ඇවිල්ලා කියන්න ඕනේ. කුජුතර ඇවිල්ලා ඒ කුජුතර සෝතාපන්නයි. කුජුතර ඇවිල්ලා සාමාවතී දැන් සැදී පැහැදී ඉන්නවා. සාමාවතී දැන් තමන්ගේ විසෝ ආසනෙ වැඩ ඉඳගෙන ඉන්නකොට අනේ කුජුතර කල්යවන්න එපා. ඉක්මනට කියපන් මේ මහා මොනිදුන් කිව්වේ මොකද්ද? ඒ භාග්‍යවත් මොනිදුන් කිව්වේ මොකද්ද කියලා. එහෙම කියන්න බෑ. දහම කියන කෙනෙක් නිසා මම ඉස්සර මාව හොඳට නාලා කරලා ඔය වගේ ලස්සන සල්පිලි අඳන්න ඕනේ කියලා. දැන් මේ මොකද බලන්නේ? නිර්මාණය කියලා. අනේ සාමාවතේ එක්කගෙන ගිහලා දෝතිම නෑවුවා. සල්පිලි අඳුවා. ඊට පස්සේ ඇවිල්ලා අනේ දැන්වත් කියපම් මේ බණ. එහෙම බෑ. බණ කියලා ඉඳන්නේ බිම ධර්මයේ කියන කෙනා ඉන්නේ. බණ අහන අය ඉන්නේ බිම ධර්මයේ කියන කෙනා ඉන්නේ උඩ. අනේ ඒක කමනේ ඔබ මේ සිංහාසනේ ඉඳගන්නේ. ඉඳෙව්වා. ඉඳවලා බැලුවා නිකම්ම. ඇයි මේ ධර්ම අහන අදහසින් බිමින් ඉඳගත්තා. මේ රජ බිසවා. තමන්ගේ 500ක් තමන්ගේ පරිවාර නැගිටිනු හිටියා. සියලු දෙනාට ධර්ම කිව්වා. දැන් මේ ධර්ම කියන්නේ තමන්ට කැම ටික හදලා දෙන ඇඳුම් ටික හොදන රෙදි ටික මේ හොදලා කරලා පිරිසිදු කරලා සියල්ල මාලිගාව පිරිසිදු කරලා කාගෙන්ද? සේවිකාවෙන්. දාසියෙන් බණ. දාසියෙන් ධර්මහන එතුමිය අනාගාමී ඵලයට නිකන් දියුණු කරලා. කොහොමද නිහතමානීසිත? කොයිතරම්ද ඒ ජීවිතය තුළ ඒ පවත්තන සිටේ තියෙන බලවත්. ඒක හරි පුදුමයි. ඒවලට තේමද නිහතමානී සිත කියන්නේ මේ ජීවිතයේ ධර්මයට එන්න තියෙන පළවෙනි මොකක්ද? පළවෙනිම සුදුසුකම. ඒවලට තේරෙනවද ජීවිතේ මොකද ප්‍රශ්නයක් තියෙනවා බලන්න කියලා. ජීවිතේ යම් ප්‍රශ්නයක් තියෙන විතර වෙලා මොකද ඊටලා දෙන ප්‍රශ්නේ? කොහොමද මේ ධර්ම
ගලපගන්නේ. කොහොමද මේ ධහම ගලපගන්නේ? මම ඔයගලන්ට මේ අහන ප්‍රශ්න ටික ඉවර වෙනකොට ඔයගලන්ට යමක් ජීවිතේ තේරෙනවා. හැබැයි ඒක ඥානෙ තියෙන කෙනාට පමණයි. නිහතමානී ඥානෙ තියෙන කෙනාට පමණයි. මම අහන පළවෙනි ප්‍රශ්නේ. මේ ජීවිතය ඔබට වැඩිපුර සෑම කුමක්ද? වැඩිපුර සෑම කුමක්ද? සැප කියන එක අසහනයි මොකක්ද? සතුට. මේ ජීවිතේ එහෙනම් මුළු ජීවිතේ පුරාවටම ඉපදිච්ච දවසේ ඉඳලා මේ මානසික දැනුම් තේරුම් කාලෙක ඉඳලා මිය යනකම් හොයන්නේ මොකද්ද? සතුට. මොකද? සතුට හොයන්නේ. සතුට සඳහා ඔයගොල්ලෝ මේ සතුට වෙනවා ජීවිතේ සතුට සඳහා මේ සතුට සෙවීම සඳහා මම කියන්නේ හොඳට හිතන්න ඕන. ඔක්කොම ඔළුවේ තියෙනව අයින් කරගන්න ඕන. සතුට සඳහා ඔයගොල්ලෝ මේ ජීවිතේ සතුට වීම සඳහා ඔයගොල්ලෝ මේ ජීවිතේ භාවිතා කරන දේවල් මොනවද? සතුට සඳහා ඇසෙන් රූප කනෙන් ඊළඟට දිවෙන් කයින් පහස. එනම් මේ ලෝකේ දෙවියෙක් වේවා බ්‍රහ්මෙක් වේවා ශ්‍රමණෙක් බ්‍රාහ්මණෙක් මිනිසෙක් තිරිසන් සත්වයෙක් අන්සිම සත්වයෝ වේවා මුළු ලෝක ධාතුවේ වාසය කරන යම්තාක් සත්වයෝ සිටිනවා නම් ඒ තාක් සියලු සත්වයෝ මේ ලෝකෙ තුල මෙන්න මේ කියන පංච ඉන්ද්‍රියන්ව පිළිනීම සඳහා මොනවද ගන්නෙ? ලොකු මහන්සියක් ගන්නවා. මේ පහ කොහොමද යන්නේ? මේ පහට මොනවද දෙන්නේ? සැප දෙන්නේ. සැපේ කියන්නේ මොකද? සතුටට. මේ පහ සතුටින් තියාගන්න උත්සාහ කරනවා. සතුටින් තියාගන්න උත්සාහ කරනවා. දැන් මට කියන්නේ මේ ඇසෙන් රූප දකින්න, කනින් ශබ්ද අහන, නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රස, කයෙන් පහස. මේ පහ සඳහා ඉපදිච්ච මොහොතේ ඉඳලා ඔයයන්ගේ ජීවිතවල මේ පහ සඳහා කොයිතරම් මේ වෙනකොට ඔයගලන්ගේ සිත්වල තියෙන පරිදි වැඩිම කාලයක් සතුටින් මේ පහ සඳහා ජීවිතේ කැප කරලා තියෙනවා. සතුටින් කොච්චර කාලයක් මේ පහත් එක්ක ඉඳලා තියෙනවා? අවුරුද්දක්, මාසයක්, සතියක්, දවස් දෙකක්, පැය 24ක්, පැය 10ක්, පැය 5ක්, පැයක් මුළු ජීවිතේ ඔයගොල්ලෝ සොයාගෙන යන මුළු ජීවිතේ පුරා ඔයගොල්ලෝ සොයාගෙන යන ඇසට දකින්න රූපේ නිසා කනට අහන ශබ්ද නිසා නාසයෙන් විඳින ගඳ සුවඳ නිසා දිවෙන් විඳින රසය නිසා ඊළඟ කයින් විඳින පහස හේතු කරගෙන ඔයගොල්ලන්ගේ ජීවිතයේ අඛණ්ඩව සතුටක් විඳපු පැයක් ඔයගොල්ලන්ට මතක නැහැ. දැන් මම අහනවා එහෙනම් මොනවද හොයන්නේ? පැයක් ඔයගොල්ලන්ට මතක නැහැ. මොනවද දන්නේ නැහැ. ඒ වුණාට තාමත් ඔයගොල්ලෝ ජීවිතය තුළ මේ ඇස කන නාසය දිව ශරීරය කියන මේ ඉන්ද්‍රිය පහට පවතින රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් සතුට ඇති කර ගැනීම පිණිස මොකද කරන්නේ? උදේ ඉඳන් රැ වෙනකම් මොනවද කරන්නේ? මහන්සි වෙනවා. ජොබ් වලට යනකොට ජොබ් වලට යනවා. ගෙදර ඉන්නකොට බලන්න දරුවනේ ඔගොල්ලෝ ගෙදර හිටියා ජොබ් එකට ගියා ඔගොල්ලෝ මේ පහ සඳහා මුළු ජීවිතේම මහන්සි වෙනවා. රුපියල් සත සඳහා මහන්සි වෙනවා. ඒ රුපියල් සත වල එකම අරමුණ මොකද්ද? රුපියල් සත වල එකම අරමුණ මොකද්ද? මේ පහට සැපයක් ඇති කරන්න, සතුටක් දෙන්න. මේ පහට සතුටක් දීම සඳහා ඕගොල්ලෝ වැඩිපුර වෙහෙසවන්නේ මොනවද? මේ පහට සතුටක් දෙන්න වැඩිපුර වෙහෙසවන්නේ මොකද්ද? ඒ පහමයි. දැන් තේරෙනවද ඒ කතාව? ඇස වෙහෙසවනවා කොච්චරද? මාසයක්. කන වෙහෙසවනවා මාසයක්. නාසය වෙහෙසවනවා මාසයක්. දිව වෙහෙසවනවා මාසයක්. කය වෙහෙසවනවා මාසයක්.
ඒ පහෙන්ම ගන්න සියල්ල ඔස්සේ මනස වෙහෙසවනවා මාසයක්. මාසයක් වෙහෙසවලා මාසය අන්තිමට ඔයගලන්ට හම්බ වෙනවා 20000, 30000, 40000, 50000, 60000, 70000 ලක්ෂයක් දෙකක් එතිරින් එහා පඩිගන්න කෙනෙක් විතර නැහැ. නෑ. එතිරින් එහා පඩියක් ගන්න කෙනෙක් විතර නෑ මම හිතන්නේ. ලක්ෂ දෙකකට වඩා පඩියක් ගන්න කෙනෙක් නෑ. තේරුණාද මම කියන කතාව බලන්න. කෝටි දෙකක් ගත්තත් මාසය අන්තිම පඩියක් හැටියට ඒ මිනිස්යාට මේ පහ මාසයක් වෙහෙසවලා දවස් දෙකක් තුනක් මේ වෙහෙසවපු ඉන්ද්‍රිය පහට මොනවද දෙන්නේ? සතුටක් දෙනවා. සමහර විට කෝටියක් හම්බ කරලා ඉන්ද්‍රිය පහට සතුට දෙන්න විදියක් නැහැ. ඉන්ද්‍රිය පහ වෙනුවෙන් සතුට පිණිස ගත්තු දේවල් ටිකට ගෙවලා ඉවර කරන්න වෙනවා. ඒ ටික ගෙවලා ඉවර කරන්න වෙනවා. ගෙවනකොට හොල්ල ගෙවනවා. ඒ වෙනකොට ගෙවන්න ගත්තු ඒවා ටික ගෙවිලා ඉවරයි. ගෙවලා ඉවර වෙනකොට ඒකත් ගෙවිලා ඉවරයි. පාවිච්චි කරන ඒවා ගෙවිලා ඉවරයි. වාහන ගෙවිලා ඉවරයි. ලොරි ගෙවිලා ඉවරයි. ඉලකඩම් ගෙවිලා ඉවරයි. ගෙවන්න ගත්තුවා ගෙවිලා ඉවර වෙනකොට ගෙවන්න පාවිච්චි කරපුවා ගෙවිලා ඉවරයි. පාවිච්චි කරපු ඒවුණු ගෙවිලා ඉවරයි. දැන් තේන ජීවිතයේදී මහ ප්‍රශ්න ලොකු අවුලක් හිතට. ලොකු අවුලක්. මිනිස්සුන්ට කොහොම සතුටක්? මිනිස්සුන්ට සතුටක් නැහැ. මිනිස්සු සතුට වෙන අවස්ථාවල් බොහෝ ටිකයි. සතුටක් සොයාගෙන යන ලෝකෙට සතුටක් සොයාගෙන ලෝකෙ මේ සතුටෝසේ ජීවිතය අඛණ්ඩව පවත්වා ගන්න උත්සාහය තුළ ලෝකින් ලැබුණ දායාදේ මොකක්ද? සතුටින් ඉන්න උත්සාහ කරන අය ලෝකෙ ලැබුණ දායාදේ මොකක්ද? මොනවාද? එක කියවන්න දන්නේ දැනෙන ඒවා. ලස්සනට ඉන්නවා දැක්ක ගමන් මිනිස්සුන්ට වෙන්නේ මොකක්ද? ඉන්සියාව ඊළඟට කෝපය ඊළඟට වෛරය ඊළඟට තණ්හා ඊළඟට කුහකකම ඊළඟට තමයි ඔය තියෙනවා කියන්නේ දන්නේ කියන්නේ කරන්නේ කියන්නේ ඊට විරුද්ධව ගන්න මෝඩකම නිකම් මෝඩකම නෙවෙයි ඵල මෝඩකම දැන් පේනවද ඔයගලගේ ප්‍රශ්න මතක තියාගන්න මේ සියල්ලන්සෙත් ඔයගලන් ඊට පස්සේ ආයෙම ලැබිච්ච සතුට පවත්ව ගන්න ඔයගොල්ලෝ මහා වෙහෙසක් ගන්න ඕනේ. මහා වෙහෙසක් ගන්න ඕනේ. ලැබිච්ච සතුට පවත්වගෙන යන්න. හැබැයි මේ ලෝකේ තමන්ට ලැබිච්ච සතුට නැති කළාද නැති වුණාද? ලෝකේ කිසිම කෙනෙක් මම හිතන්නේ සතුට නැති කර ගන්නවා කියලා. මොකද නැති වෙනවා. එහෙනම් එතනත් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. කොච්චර මේ සතුට ක්‍රමානුකූලව තියාගන්න හැදුවත් ඇයි මේක නැති වෙන්නේ? ඇයි මේක නැති වෙන්නේ? ඇත්තට මේ සතුටේ ස්වාමිත්වයේ තියෙන කාගාවද? මම දන්නේ උත්තර. සතුටේ ස්වාමිත්වයේ දරන්නා කවුරුද? සතුටේ ස්වාමිත්වයේ අයිතිකාරයා කවුද? තමන් අයිතිකාරයා නම් තමන් එක තියාගන්න පුළුවන් කියන දෙය විදිහටම. දැන් අයිතිකාරයා මම නම් මම මොකද කරන්න පුළුවන් වෙනවනේ? අයිතිකාරයට පුළුවන් මොකද තියාගන්න? මම අහනවා කවුද මේ සතුටේ අයිතිකාරයා? සිතනම් ඉතින් සිතට තමන් මෙහෙවන කෙනා සිතට පුළුවන් ඉඳ තියාගන්න. සතුටේ අයිතිකාරයා තමයි මේ විශ්වය පාලනය කරන ධර්මතාවය. මොකද්ද මේ ලෝකේ පාලනය කරන ධර්මතාවය? අට්ඨාරකානි දීනිපදා සම්බුද්ධේන ප්‍රකාශිතා. අකුරවටකොත් පදතුලකොත් යුක්ත වෙච්ච ඒ අයිතිකාරයා බුදුරු විසින් දේශනා කරනු ඇත. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තියෙන අයිතිකාරයන් නිදහස් වෙනවා. හරියට මොකද්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ධර්මතාවය.
මේ විශ්වයේ අයිතිකාරය කවුද? අනිත්‍ය. උපාදෝ වා තථාගතානං අනුපාදෝ වා තථාගතානං. ලෝකෙක මේ බුදුරු පහළ වුණා. බුදුරු පහළ වුණේ නැත. තිතාවසා ධාතු ධම්මට්ඨිතා ධම්ම නියාමතා. මේ ලෝකේ තියෙනවා ධම්මට්ඨිතා ධර්ම පැවැත්ම. ධම්ම නියාමතා ධර්ම නියමය. ඒ මොකද්ද? සබ්බේ සංඛාරා අනිච්චයි. සියලු හටගන්න සියල්ලම මොකද්ද? අනිත්‍යයි. සරල වචනෙන් කියවොත් වෙනස්. සරල වචනෙන් කියවොත් වෙනස් වෙනවා. මේ විශ්වය තුළ ජීවත් වෙන සියලු සත්වයන්ට සියල්ල සපයන්නේ කවුද? කවුද සියල්ල සපයන්නේ? මේ ස්වභාව ධර්මය. මේ ස්වභාව ධර්මය. ඔයගලගේ ජීවිතවල සියලු දේ ඔයගලන්ට ලැබෙනවා. කන්න, බොන්න, අඳින්න පදින්න මොහොතකට හිතන්න දරුවනේ. මේ ජීවිතය ඔයගලන්ට ලැබිච්ච සියලු දේවල් තුළ බිහි කරා මේ විශ්වය තුළ යම් දේවල්. මම ප්‍රශ්න ටිකක් අහනවා ඔයගලගෙන්. ඔයගොල්ලෝ හෝටලයකට යන්නේ මොකටද? හරි කියන්නේ. කෑම කන්න. ලිදර යන්නේ මොකටද? රත්තරන් මුඩු කරගෙන යන්නේ මොකටද? ඉස්පිරිතාලට යන්නේ මොකටද? පොලිසියට යන්නේ මොකටද? නඩුවක් විසඳගන්න. මිනිස් ලෝකෙට ආවේ මොකටද? අන්න එතන පොඩි අවුලක් තියෙනවා. නේද? ලෝකේ ආවේ යටි මිනිස් ලෝකෙට ආවේ මොකටද? චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. දැන් කරන්නේ මොකක්ද? දැන් මොකද කරන්නේ? බලෝගේ සිත්වලින් අර කිව්ව දේවල් වලට ඉතාම ඉස්සුරින් සහැල්ලුවෙන් උත්තර දිගින් ගියා. ඉදට යන්නේ වතුර ගන්න, හොටලෙට යන්නේ කෑම ගන්න, පොලිසියට යන්නේ නඩුව විසඳ ගන්න, ඩෝල් යන්නේ බෙහෙත් ගන්න, රතනවල කරන්නේ රතනවල ගන්න. කියාගෙන කියන්නේ මිනිස් ලෝකයට ආවේ කියලා වුණා. ටිකක් හිතන්න ඕන. ඒ හිතන්න ඕනේ. ලෝක වැරද්දක් ජීවිතේ නිසා. මේ ලෝකෙ මිනිස් වෙන්නේ කොහොමද සඳහාද? කොහොමද සඳහාද? ජීවිතේ ගවේෂණය කරලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. ලෝකෙට ඇවිල්ලා පාර වරද්දගත්තු මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ දැන්? යම්කිසි ඥානයක් උත්පාදනය වෙනකොට තමන්ට මේ ලෝකයේ තියෙන දේවල් තෝරගන්න පුළුවන් කාලේ ඒ තෝරගන්න පුළුවන් කාලේ ඉඳන් මේගොල්ලෝ හොයන්නේ මොකද්ද? ඔව්ද? සතුට. සතුට හොයන්නේ. තෝරගන්න පුළුවන් කාලේ තමයි සතුට. මේ විශ්වයේ දැනගත්තම මේක නිවන් දකින්න නෙමෙයි ඉන්නේ. මේක සතුට සොයාගෙන සැප සොයාගෙන යන්නේ කොහොමද? මේ විශ්වයේ මේකට ඥානයක් දෙනවා. මේ අයිතිකාරය විශ්ින් ඥානයක් දෙනවා. මොකක්ද ඥානය? ගෝවියෙකුට දෙනවා කුඹුරු වපුරන්න ඥානයක්. එක ගෝවියෙක්. තව එකෙකුට දෙනවා දොස්තර කෙනෙක් කියන ඥානයක්. තියෙන කොළ, ගෙඩි, මල් පොතු එකතු කරලා තෝ බෙහෙත් හදපිය කියලා. තව එකෙකුට දෙනවා ඉංජිනේරු ඥානයක්. එක ඉංජිනේර කෙනෙක් වෙනවා. එක මොකද කරන්නේ? මේ ස්වභාවිකත්වයේ තුල තියෙන ගල් වැලි ඔක්කොම හරගෙන මොකද කරන්නේ? ගෙවල් හදනවා. තව කෙනෙකුට දෙනවා නීතිඥයෙක් වෙන්න කියලා. ස්වභාව ධර්මයේ තියෙන න්‍යාය කියලා දෙනවා, නීතිය කියලා දෙනවා. ඒක නීතිය කරගෙන යනවා. දැන් මේ විශ්ව විසින් ඥානය දෙනවා. මේ විශ්ව විසින් දුන්න ඥානයට අනුරූපව මොකද වෙන්නේ? නිවන් දකින්න ආපු මිනිස්සයා සතර සොයාගෙන මේ නිවන වරද්දගත්තු ගමන් ඒගොල්ලෝ මොකද කරන්නේ විශ්ව විසින්? විශ්ව විසින් ඒගොල්ලන්ට මේක ජීවිතයේ දැනීම පිණිස මොකද කරන්නේ? ඥානයක් දීලා හොයන්න සලස්සනවා. ඥානය දීලා හොයන්න සලස්සනවා. ඥානය දීලා හොයන්න සලස්සලා පස්සේ දැන් වෛද්‍යවරු කෙනෙක් නම දෙනවා ડોක්ටර් කෙනෙක්. ඊළඟට ගෝවියෙක්. ඊළඟට හේලක් කරන කෙනෙක්. ඊළඟට ඉංජිනේරුවෙක්. ඊළඟට වඩු බාස් කෙනෙක්. ඊළඟට ඔය විදිහට සියලු දෙනා අතරතුර මෙන්න මෙහෙම නිරතර ටිකක් එක්කලා විශේෂ මාලාවක් සමග මොකද කරන්නේ? ලෝකෙට නිවන් දකින්න ආපු මිනිස්සු ජීවිතේ පටලැවෙන වරද ගත්තම ඔවුන්ට දෙනවා ජීවිතේ තේරුම් ගන්න එක එක න්‍යායයන්. ප්‍රථම දුන්න දේවල් ටික. ඒ ටික දුන්නාට පස්සේ එයාට තියෙන්නේ මේ ස්වභාව ධර්මයේ තුල තියෙන දේවල්ම මොකක් කරන්නද? ස්වභාව ධර්මයේ තුල තියෙන දේවල්ම ජීවත් වීම සඳහා ගලප ගන්න.
හැබැයි ගැළපීම මේ ස්වභාව ධර්මේ නිකන් දෙන්නේ නැහැ. මේ ස්වභාව ධර්මයේ හරි සාධාරණයක් ඉෂ්ට කරනවා හැම ගන්න. ඒ අයට හැම වෙලාවෙම මේක නිකන් දෙන්නේ නැහැ. ඒ අතරතුර මේ ගස් කොළන් වලින් හදපු කොළවලම අගයක් දෙලා මොකද කරන්නේ? ගස් කොළ වලින් හදපු කොළ කඩදාසියකට අගයක් දාලා මොකද දෙන්නේ? මුදලක් දීලා තියෙනවා. වෛද්‍යවරයා ගොවියාට මුදල් ගෙවා දීලා දෙනවා. වෛද්‍යවරයා ඊළඟට හේලි මිනිස්සුන්ට මුදල් ගෙවා එළවලු පළතුරු ගන්නවා. එළවලු පළතුරු ගන්න හේලි ඉන්න හේලි කරන මිනිස්සයා සහ ගොවියා අසනීපේ වෛද්‍යවරයාට මුදල් ගෙවා බෙහෙත් ගන්නවා. ඒ දෙදෙනාම ඉංජිනේරුවට මුදල් ගෙවා ගේ සදාගත යුතුයි. ඒ තුන්දෙනාගේම අසාධාරණ වෙනුවෙන් නීතිඥ මුදල් ගෙවා විසඳ ගත යුතුයි. ඒ නීතිඥයා අර තුන්දෙනාටම මුදල් ගෙවා බෙහෙතු එළවලු පළතුරු කාලු ගත යුතුයි. දැන් ප්‍රශ්නේ තේරෙනවද? දැන් එතකොට මේ ජීවිතේ ඥානීය මතුවෙච්ච අයට නිවන් දැකිය යුතුයි මේ මිනිස් ජීවිතේ කියලා බලන්න ඕගලන් දැන් මේ සීල දේ තුළ ඕගලන්ට වෙහෙසක් තියෙනවා. අතුරක් නෑ ඕගොල්ලෝ මොකද කරන්න ඕනේ? ජීවිතේ සතුට වෙන්නේ සකස් කර ගන්න තියෙන මූලික අවශ්‍යතාවන් ටිකට මොනවද හොයාගන්න ඕනේ? මුදල හොයාගන්න ඕනේ. බලන්නකො මේ විශ්වයේ ඉස්සර තියෙන සාධාරණත්වය. දැන් ඔය අතරින් තව කොටසක් ඉන්නවා. ඥානයේ මතුවීගෙන එනකොටම එයාට තේරෙනවා මිනිස් ලෝකෙට ආවේ නිවන් දකින්නයි කියලා. මිනිස් ලෝකෙට ආවේ නිවන් දකින්නයි කියලා මේ විශ්වය තුළ ඔවුන් විශ්වය තුලින් ආපු කරුණ හරියට තෝරගත්තාම ඒ අයට යුනිෆෝම් එකක් හම් වෙනවා. දැන් ඉස්කෝලේ 8 වසරට යන කෙනෙක් 9 වසරට යන කෙනෙක් දවසේ තියෙන විෂය මාලාවට අම්ම කරන්නේ මොකද? පොත් ටිකයි, ටැන් ටිකයි, කවකටු යොක්කම දාලා බෑග් එකට කෑම පෙට්ටියක් දාලා යවනවා. දැන් මේ ඉස්කෝලේ යන කෙනා ළමයා මොකද කරන්නේ? බෑග් එක කුටු වේලලා උදේ ඉඳන් හවස නම් පිටනේ බෝල ගහනවා. ඊළඟ ජාගුරු පයින්නවා, බඩට පයින්නවා, ගහ ගන්නවා, මරා ගන්නවා. බඩගිනි වුණාම කෑම බෑග් එක ඇරලා කෑම පෙට්ටිය විතරක් ඉල්ලගෙන කාලා ආයෙ ඒක ඇතුළට දාලා ආයෙ සෙල්ලමට යනවා. ඉවර කරලා පොත් ටික බෑග් එකේ ගෙද දෙනවා. දැන් අවශ්‍ය ඥානය සඳහා තිබුණ සම්පත් ප්‍රයෝජනෙට ගත දෙයක් නෑ. ඔගොල්ලෝ තියනවා. ඔගොල්ලෝ බෝල ගන්නවා. මිනිස් ලෝකේ බෝල ගන්නවා. බෝල ගහනකම් ඔයගොල්ලෝ නිකන් අනේ තනි වගේ. ඊට පස්සේ කසාද ගන්නවා. ඒ මදි වගේ. ඔන්න එකේ දෙන හදා ගන්නවා. ඊට පස්සේ උන් ලෝක කරනවා. මුළු ජීවිතේම ඔයගොල්ලෝ මිනිස් ලෝකෙට එනකොට ඔයගොල්ලන් තුල මේ විෂය ධාරාවට විෂය මතක් නෑ විෂය එකයි. ඒ විෂයට අදාළ වෙච්ච ඥානය ඔයගොල්ලන්ට බෑග් එකේ දාලා එවලා තියෙනවා. හැබැයි දරුවනේ උඹලා ගත්තේ එළියට කෑම පෙට්ටිය විතරයි. බඩගිනි වුණාම කන්න හොයාගත්තා. තිබා වුණාම බොන්න හොයාගත්තා. ප්‍රශ්නේ තේරුණාද? ප්‍රශ්නේ තේරුණාද? හැබැයි මේ ලෝකේ නිවන දකින්න මේ නිවන පිණිසයි මේ ආවේ කියලා දැනගත්තු අයට වෙනම යුනිෆෝම් එකක් තියෙනවා. එයා කිස්ටි කපනවා. එයා ශරීරයේ වැහෙන රෙද්දක් පුරවනවා. ඒක සිවුරක් කියලා කියනවා. නිවන දකින්න පැවිදි අයට විශ්වයේ නිවන් දකින්න මිනිස් ලෝකෙට ආපු එවුන්ට මගවරද්දගත්තු ඔක්කොම ඒ ජීවිතේ සියල්ලම උන් හොයාගන්න ගමන් මොකද කරන්නේ? අර නිවන් දකින්න ආපු අයට නිකන් කන්න දෙන්නත් ඕනේ. නිවන් දකින්න ආපු අයට නිකන් බොන්න දෙන්නත් ඕනේ. නිවන් දකින්න ආපු අයට ඉන්න හදලා දෙන්නත් ඕනේ. නිවන් දකින්න ආපු අයට කෑම ටික දෙන්නත් ඕනේ. හරිනේ? 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 දැන් ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා. ඇයි අපි මේකට නිම දෙන්නේ? ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. නමුත් ඔයගොල්ලන්ගේ සිත විශ්වය හසුරුවනවා. විශ්වය හසුරුවලා නිවන් දකින්න ආපු අයට කිසි මහන්සියක් නෑ. යාට මහන්සි වෙන්නේ නෑ. යාට මහන්සි වෙන්නේ නෑ. නුඹලා පාරවරද්ද ගත්තා නම් මහන්සි වෙලා නිවන් දකින සියලු දෙනාට නුඹලාට සකස් කරගෙන නුඹලා උන්ට සියල්ල පෝෂණය කරපළා. දැන් දෙනවා පාරවරද්ද ගත්තු නුඹලට
මේ අය පෝෂණය කරන්නේ ඇයි කියලා හිතෙන්න සලස්සන්නයි මේ විශ්වයේ සාධාරණය කරේ නමුත් ඒක හිතෙන්නේ නැහැ. මම කියන්නේ දැන් ඒ පෝෂණය කරනවා ඕගොල්ලෝ. ඒ සෝසේ කාගත කරනවා. නිවන පිණිස මෙහෙවනවා මේක විශ්වයේ සුපිරිම සාධාරණත්වය. දැන් මේ ජීවිතේ ඒ සියල්ල කරගෙන යනකොට සන්තුෂ්ටිය සතුට පිණිස ඔයගොල්ලෝගේ ජීවිතවල රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇසුරු කරගෙන මේ ජීවිතේ මහා වෙහෙසක් ලොකු ප්‍රයත්නයක් දරාගෙන යනවා. ලොකු ප්‍රයත්නයක් දරාගෙන යනවා. මේ ප්‍රයත්නය දරාගෙන යන ඔයගොල්ලෝ සියලු දෙනාට මේ විශ්වය තුළ සතුට හොයන්න උත්සාහ කරද්දී නමුත් මේ විශ්වයේ සතුටට අයිතිය කියන කෙනා කවුද? අනිත්‍ය. සතුටේ අයිතිකාරය කවුද? අනිත්‍ය. සතුටේ අයිතිකාරය විසින් මොකද කරන්නේ? හැම වෙලාවෙම ලැබුණ දේ මොකද කරන්නේ? නැති කරනවා. ලැබුණ දේ නැති කරනවා. ඇයි ලැබුණ දේ නැති වෙන්නේ? දැන් බලන්න ඔයගොල්ලෝ මේ ස්වභාවික කලින් තියෙනවා කය. මේ කය තියෙනවා. මේ කය සඳහා අවශ්‍ය කරන මෙවල ඔක්කොම මේ බාහිරින් තියෙනවා. එතන දෙවන පේන මේ බාහිර තියෙන සියලු දේවල් හැමදාම මොකද වෙන්නේ? මේ මුළු විශ්වයේම තියෙන එක රිද්මයයි. ඒ රිද්මය තමයි මොකද්ද? අනිත්‍ය, වෙනස් වීම. ඒ සියලු දේවල් අතුරක් නෑ මොකද වෙන්නේ? වෙනස් වෙනවා. වේගයෙන් වෙනස් වෙනවා. මම කියනවා මේ ලෝකෙ ඉන්න මිනිස්සු මේ වෙනස් වීම ගැන දන්නවා. මේ ලෝකෙ ඉන්න මිනිස්සු මේ වෙනස් වීම ගැන දන්නවා. හැම ජාතියකම හැම ආගමකම ඉන්න මිනිස්සු මේක දන්නවා. මොකද මේක ෆිලොසොෆි එකක්. ඒ කියන්නේ මොකද්ද? දර්ශනයක්. මම ගන්න උදාහරණයක් කියන්නම් මේකේ. ගන්න පුදුමයි ඇත්ත නෙමෙයි නම් මේ කියන්නේ. මුළු ලෝකෙ මිනිස්සු මේ වෙනස් වීම ගැන දන්නවා. මේ ලෝකෙ ඉන්න මිනිස්සු කලයකට ගිහිල්ලා බීමට කිරි එකක් හරි වෙන මොකක් හරි දෙයක් ගත්තාම ඉස්සරම් බලන්නේ මොකද්ද? මොකද බලන්නේ? එක්ස්පයර් ඩේට් එකනේ. ඉතින් මේ එක්ස්පයර් ඩේට් එක කියන්නේ මොකක්ද? අනිත්‍යයටපත් වෙන දවස. හරිනේ. තේරුණේ නැහැ විතර කාලෙක එක. පුතේ ඔයගොල්ලෝ හැම කෙනෙක්ම මුළු ලෝකෙම ඉන්න මිනිස්සු ඕනම දෙයක් කන්න, බොන්න, අඳින්න, පළඳින්න ගත්තාම ඒකේ මොකද වෙන්නේ? ඒකේ කල්ලිකුත් වෙන දවස් බලන්න. ඇඳුමක් ගන්න කියද්දි මොකද කරන්නේ? ඇදලා නූල් ඇදෙනවාද කියලානේ. බලනවා. අලගෙඩියක්, ගෝගෙඩියක් ගත්තා, හැංගිලි ගහලා, කමුළු ගෙඩියක් ගත්තා, පාටක් ගෙඩියක් ගත්තා, පොයලා කරකෝලා අන්තිමට පොලේ ගහලා ගිහින් තරන්න කොහොමද බලනවද? බලනවා. ඇයි? ඔගොල්ලෝ ඇත්තටම මේ ලෝකෙ ඉන්න මිනිස්සු පුතේ ඒ අනිත්‍ය ගැන දන්නවා. ඇයි? මේක ඉක්මනට වෙනස් වෙනවා කියලා දන්නවා. හැබැයි කල්ලිකුත් වෙන දිනේ ලෝකෙ මිනිස්සු බලන්නේ ඒක කල්ලිකුත් වෙන්න ඉස්සලා තමන්ගේ ප්‍රයෝජනෙ උපරිමයට යන්න. එන්නේ තමන්ගේ ප්‍රයෝජනෙ උපරිමයට යන්න කල්ලිකුත් වීම බලන්න. දැන් ඔයගලට යමක් හිතේ හිටිනවා මොකද්ද? මොනවා ගන්න ගියත් මම මතක් වෙනවා. මම කියන එක තේරෙනවද? මොනවා ගන්නේ මොකද වෙන්නේ? අනිත්‍ය මතක් වෙනවා. අනිත්‍ය මතක් වෙනවා. ධර්මයේ මතක් වෙනවා. මම මේක දන්නේ ලෝකෙ මිනිස්සු එනං ඒක කල්ලිකුත් වෙන නිසා තමන්ගේ ජීවිතේ උපරිම ප්‍රයෝජනයට යන්න ලොකු උත්සාහයක් ගන්නවා. උපරිම ප්‍රයෝජනයට යන්න මොකද කරන්නේ? ලොකු උත්සාහයක් ගන්නවා. විශාල උත්සාහයක් ගන්නවා. මේ ගන්න විශාල උත්සාහය තුළ උපරිම මේක ප්‍රයෝජන ගන්න උත්සාහ කරනවා. එහෙනම් ලෝකෙ මිනිස්සු තමන්ට නොදැනුවත්ව තමන්ගේ සිත තුළින් අනිත්‍ය දකින්න පුරුදු වෙලා ඉන්නවා. අනිත්‍ය ගැන හොයන්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි ඒක දැනුමක් පමණයි. දැනුමක් පමණයි. මේ ධර්මයේ කියන මේ ධර්ම අහන කෙනා මොකද වෙන්නේ? ඒක ජීවිතේ ප්‍රත්‍යක්ෂයක් වෙනවා. දවල්වල සේනා එහෙනම් මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සුන්ට මේ නිදහස් වෙන ධර්මය ඇහුනොත් ඒකට අවබෝධ කරනවද නැද්ද? මේකට ආගම ભેදයක් තියෙනවද? කිසිම ආගම ભેදයක් නැහැ. කිසිම ආගම ભેදයක් නැහැ. කතෝලික, හින්දු, මුස්ලිම්, බර්ගර්,
මේ කිසි දෙයක් මේකට නැහැ. මේ ඔක්කොම පස්සේ හදාගත්තා. බුද්ධ ධර්මයක් නැහැ. බුද්ධ දර්ශනයක් තියෙනවා. ලෝකෙට පහළ වෙන අවබෝධයේ දර්ශනයයි පවතින. දර්ශනය පමණයි. ෆිලොසොෆි එකක් තියෙනවා. ඒකට ලොජික් එකක් තියෙනවා. ෆිලොසොෆි එක තමයි මොකන්ද? මේ දර්ශනය නිදහස් මේ වෙනස් වීම. ලොජික් එක තමයි මේ වෙනස් වීම දකින්න තියෙන ලොජික් එක මොකද්ද? මනසින් සියල්ල අතහැරීම. මොකද්ද? මනසින් සියල්ල අතහැරීම. දැන් එතනට එනකොට අපි දැන් කල්පනා කරන්න මේ ජීවිතේ සතුට වෙමින් අපි මේ සියලු දේවල් සතුටින් පවත්ව ගන්න හැම දෙයක්ම හොයනවා. අපිට අපේ ඇසට කැමති විදිහට කැමති දේ, කනට කැමති දේ, නාසයට කැමති දේ, දිවට කැමති දේ, කයට කැමති දේ. මේ දේවල් පහ ලෝකේ 1000ක් ගත්තොත් 1000ට කොහොමද? 1000 විදියක්. ඇයි තමන්ගේ ඇසට දකින රූපය තුළ තියෙන තමන්ගේ කැමැත්ත තමන්ට සාපේක්ෂයි. තමන්ට සාපේක්ෂයි. තමන් පුරුදු කරපු විදිහට. තමන්ගේ කනට ඇහෙන ශබ්දය තමන් පුරුදු කරපු විදිහට සාපේක්ෂයි. නාසයෙන් විඳින ගඳ සුවඳ තමන් පුරුදු කරපු විදිහට සාපේක්ෂයි. ඒක කාටවත් මගේ ඔයා ඉන්නවනේ ඔයා වගේ මං කියන බෑ. එතන තියෙන ගැටීම. එහෙනම් අපි මේ ජීවිතය තුළ මොකද උත්සාහ කරන්නේ? අපි රූපේ ගමු. ඇසට දකින රූපයක් සජීවී හෝ අජීවී. මේ සියල්ල පවත්වා ගැනීම පිණිස අපිට දැන් යම් කිසි දෙයක් අපි ලබා ගන්නේ ඒක ඇසෙන් දැක්කට පස්සේ ඒ දකින රූපය තුළ කොහොම කියලාද? මගේ හිතට සතුටක් එනවා නේ? ආස්වාදයක් දැනෙනවා නේ? ආස්වාදයක් සතුටක් දැනෙනවා නම් අන්න ඒ දේ මොකද කරන්නේ? ඒක අල්ලගන්න කියන්නේ මේක හොඳයි කියලා හිතනවා. දැන් ඇත්තටම කියන්නේ මේ රූපය තුළ තිබෙන සතුට තිබුණේ රූපෙද නැත්නම් බාහිර මේ දක්වපු ඇහැ තුළද නැත්නම් සිත තුළ? සිත තුළ. එහෙනම් යම් කිසි දෙයක් දැකලා ඒකේ ආසාව හටගන්නේ ඒ රූපේ නිසා තමන්ගේ හිතට ඇතිවන සතුට. දාන තේරෙන වචන කියනවනම් ප්‍රයෝජනය. මොකද? ප්‍රයෝජනය. දැන් මම මෙහෙම කියනවා. දරුවන්ට දෙමව්පියෝ ඉන්නේ මොකද? සැමියාට බිල් දෙන්නේ මොකද? කෙල්ලෙකුට කොල්ලෙක් ඉන්නේ මොකද? ප්‍රේමවන්තයෙකුට ප්‍රේමවන්තියෙක් ඉන්නේ මොකද? ප්‍රයෝජනයට. වෙන මොන මගුලද? ප්‍රයෝජනයට. දෙමව්පියෝ ප්‍රේමවන්තයෙක් දිහා බලන්නේ ඒ ප්‍රේමවන්තියට ඔය කියන නම් ඔය බොරු කටන්නේ ප්‍රේමවන්ත ආදරේ කියන ඔය බොරු බේගල්නේ ඔය. පිරිමි කෙනෙක් ගෑනු කෙනෙක් දිහා බලන්නේ ඕනොන්ට එයා නිසා මෙයාට ප්‍රයෝජනයක් තියෙනවා. ඒ ප්‍රයෝජනය මොකක්ද? ඒ කෙනා දකින්නකොට, කතා කරනකොට, අහනකොට, ළඟ ඉන්නකොට සහ එයාගෙන් තියෙන ප්‍රයෝජනය නිසා මගේ හිතට සතුටක් තියෙනවා. ඒ වගේම මගේ සිල් හැසිරීම රටාව නිසා එයාගේ හිතට සතුටක් තියෙනවා. දෙදෙනාගේ සතුට වෙනුවෙන්, දෙදෙනාගේ ප්‍රයෝජනය වෙනුවෙන් මොකද වෙන්නේ? ජීවත් වෙනවා. ඔවුන්ගේ ප්‍රයෝජන වලින් ජීවත් වෙනකොට ඔවුන්ට දාව මේ ලෝකෙට දරුවෝ බිහි වෙනවා. බිහි වෙන දරුවන් ඒ දෙදෙනාට මොකද වෙන්නේ? බිහි වෙන දරුවන් තුන මතක තියාගන්න ආච්චි අම්මා කෙනෙක් වෙච්ච අය අතුස්සන මෙතනින්. ආච්චි අම්මලා වෙච්ච අය, සීයලා වෙච්ච අය. සීයලා නැහැ නේ. එතකොට ආච්චිලා සීයලා වෙච්ච අය තමන්ගේ මුණුබුරු මිනිබිරියන්ව දකින්නේ මුණුබුරු මිනිබිරියන්වද නැත්නම් තමන්ගේ දරුවෝ පොඩි කාලේ මුරුතල් කරපු එක. දැන් කතාවනේ. ආච්චි අම්මලා දකින්නේ කවුද? මගේ දුව වගේ. ඒකත් පොඩි කාලේ මෙහෙමයි. මේ විදිහමයි දඟලන්නේ මේ විදිහමයි පෙරෙන්නේ. පුතත් මේ වගේ මුණුබුලා බලන මේ විදිහමයි දඟලන්නේ මේ විදිහමයි පෙරෙන්නේ. මොකක්ද දකින්නේ? තමන්ගේ දරුවා පුංචි කාලේ වයසට ගිය ආච්චි අම්මයි සීයයි මොකද කරන්නේ? තමන්ගේ දුවයි පුතයි දෙන්න හොරටක් කරනවා. කාගෙද? මුණුබුරෝ දෙන්නගේ. පේනවාද ඒ අස්සේ ගහපු ගැටේ? ඒ ගැටේ දෙන්නද බලන්න. ආනිම දරුවෝ හොරටක් කරනවා. කාගේ නමින්ද? අන්න කොබිද ළමයි දැනගෙන දුන්න තොරතල කරයිද? උන් අපේ ළමයි වගේ නෙවෙයි නේ? දවල්ට ප්‍රශ්න දෙනවා දරුවනේ.
ඔයගොල්ලෝ පේනවනේ මම කියන කතාවේ සත්‍යය. ඔයගොල්ලෝ කරන්නේ මොකද්ද? ඔයගොල්ලෝ කරන්නේ මේ ජීවිතේ තමන්ගේ ප්‍රයෝජනය බලන පුංචි කාලේ තමන්ගේ දරුවෝ දෙන්න තමන් එක්කලා තමන් පරණ කාලේ තමන්ගේ දරුවෝ දෙන්න හැසිරිච්ච රටාවක් එක්කලා වයසට ගිය අම්මයි වයසට ගිය සීයා යාචි මොනමුර මිනිබිරියන්ගෙන් අර තමන්ගේ දරුවෝ දෙන්නගෙන් විඳපු සතුට අර දෙන්නගෙන් විඳිනවා. වෙනම කතාවක්. අර දෙන්නගෙන් විඳිනවා. අර දෙන්නගෙන් විඳිනකොට ඒගොල්ලෝ ඒ තුල මොකද බලාපොරොත්තු වෙන්නේ? සතුටක් බලාපොරොත්තු වෙනවා. ඒගොල්ලෝ සතුටක් බලාපොරොත්තු වෙනවා. දැන් බලන්න. එතකොට මේගොල්ලෝ පුංචි කාලේ ඒගොල්ලෝගේ ජීවිතේ එහෙම විඳිනකොට ඒ විඳීම තුළ බලාපොරොත්තු වෙන සතුටත් එක්කලා මේ පොඩි එකා මොකක් කරන්නේ? ඒගොල්ලන්ගේ දරුවෝ නොකරපු දෙයක් කරනකොට බඩුවක් අල්ලලා පොලේ ගහනවා. අල්ලලා අතිරේකින් දමලා ගහනවා. ගහනකොට කියනවා අම්මෝ අපේ පොඩි එකී නම් මෙහෙම නෙමෙයි. ඕක කරේ නෑ. මේවා කොහෙන් ඉගෙන ගත්තද දන්නේ නැහැ. අන්න වෙනස. නේද? අන්න වෙනස්කම් වෙනවා. දැන් හිතන්නේ කොහොමද? එහෙම වෙන්නේ නෑ. මෙහෙමයි වෙන්නේ කියලා. ඔන්න ඒක නම් ඇසල දක්වපු රූපය ඔස්සේ බලන්න එන්න. මේ ජීවිතේ එහෙනම් හැමෝම ඉන්නේ කුමක් සඳහාද? ඔවුන්ගේ ප්‍රයෝජනෙ සඳහා. ඔවුන්ගේ ප්‍රයෝජනෙ සඳහා. අපි ඇත්ත කතා නොකරන නිසා ලෝකේ වහල් වෙච්ච බැඳීම් එක්ක වහල් වෙච්ච මේ හිතේන හැඟීම් එක්ක මිනිස්සු ලෝකේ හැමදාම ඉන්න වෙලාව මොකක් කරද? දුක් වේවි අඬන. අපි ගැන හිතන්නේ අපි කෙනෙක් වෙනින් කරපු දේ ගැන. නමුත් අපි කියන්නේ නැහැ අපි ඒ දේවල් ඒ අයකින් ලබාගත්තේ අපේ ප්‍රයෝජනෙ පිණිස කියලා. ඒ නිසා ලෝකෙ මිනිස්සු හැම වෙලේම අනුන්ට චෝදනා කරනවා තමන්ගේ දුකේදී. ඒ දුකේදී අනුන්ට චෝදනා කරන්නේ මම මෙහෙම කළා කියනවා මට මෙහෙම කළා මමත් මෙහෙම කරගත්තා කියන්නේ කවුරුත් නේ මම මෙහෙම කළා කියනෝනේ නමුත් මට එහෙම කළා කියලා කවුරුත් කියන්නේ මතක තියාගන්න දැන් ඔයාලගේ හිතවලින් හිතන්න මම කියන කරුණ ඔව් ඇත්ත මේ කතාව මම ඉන්නේ මෙයාගෙන් මට තියෙන සතුට නිසා මෙයා ඉන්නේ මගෙන් යාගේ තියෙන සතුට නිසා චුට්ටක් කර එහෙම වුණොත් අඩලවල කරගන්නේ දෙන්නගේ සතුට නැති වීම නිසා දැන් ප්‍රශ්න තේරෙනවද දැන් ඊළඟට එන එක යම් කිසි කෙනෙකුට මේ රූපේ දැක්කට පස්සේ රූපේ නිසා සතුටක් හට ගන්නවා නේද සතුටක් හටගත්තු ගමන් හටගන්න සතුට මොකද කරන්නේ ඔයගොල්ලෝ සතුටෙන් සිත අල්ල ගන්නවා හැබැයි ඔයගලන්ට හටගන්න සතුටනේ චිත්ත සංකාණය තුළ ආශාදයක් වශයෙන් ඔයගලන්ට තියෙන එක සිතෙන් පේන්නේ නැහැ. ඇයි ඒ තරම් සිහියසියු නැති නිසා. සිහියසියු නැති නිසා ඔයගලන්ට සතුට ඇති කරපු භෞතික දේ ඔයගොල්ලෝ මොකද කරන්නේ? අල්ලගන්න. දැන් ඇසේව භෞතික රූපයක් සතුට නැහැ. කොහෙද තියෙන්නේ? සිතේ. ඒක ප්‍රකටව පේන්නේ නැති නිසා මොකද කරන්නේ? බාහිර භෞතික තියෙන දේ අල්ලගන්න. භෞතික දේදී අල්ලගෙන මොකද කරන්නේ? තමන්ගේ සතුට පුතේ පවතින විදිහටම මේ භෞතික දේ මොකද කරන්නේ? පවත්ව ගන්න හදනවා. දැන් භෞතික දේවල් හැදලා තියෙන්නේ මොනවද? මේ ස්වභාවික න්‍යායයක් තුළ. මේ ස්වභාව ධර්මය තුළ. ඒ ස්වභාව ධර්මයේ තුළ තියෙන රිද්මය මොකක්ද? මොකද රිද්මය? න්‍යාය මොකක්ද? වෙනස් වීම. ඒතර ස්වභාව ධර්මයේ තුලින් පවතින රිද්මය තුළ පවතින භෞතික දේවල් තියෙන එකම න්‍යාය වෙනස් වීම නම් ඒ වෙනස් වීමෙන් හැදිච්ච දේවල් අපේ ප්‍රයෝජනෙටපත් වුණාම ඒ ප්‍රයෝජනෙටපත් වෙලා ජීවත් වෙන අපිට වෙන්නේ මොකද්ද? අපිවත් ඒ විදිහට මොකද වෙන්නේ? වෙනස්. ආහාර ගන්න වාරයක් ගානේ මෙන්න මේ කෙස් දෙහිච්ච අම්මා වගේ වෙන්න අපි වයසට යනවා. අපේ වයස කීයේ? 74. අර පෙරම ප්‍රසිද්ධියේ 80 අපි ඉන්නේ අච්චර කාලේ. උපරිම 40ක් ඉන්නේ 50ක් ඉන්නේ. දෝ මේ තරම් අවශ්‍යයක් දැන් කවුරුත් ඉන්නේ නැහැ. කිසි කෙනෙක් ඉන්නේ නැහැ. කිසිම කෙනෙක් ඉන්නේ නැහැ. මේ අවසාන පරම්පරාව අවුරුදු 80 අවශ්‍ය ඉන්නේ. මතක තියාගන්න. තේරුණාද ඔයාලට? මෙන්න මේ වයස දක්වා යන්න මේ ආහාරය තුලින් අපි මොකද කරන්නේ? වෙනස් කරනවා. එහෙනම් අපි මොකද කරන්නේ? බාහිර රූපයක් දකිනකොට ඒ රූපේ නිසා හටගන්න සතුට මුල් කරගෙන
සතුට මුල් කරගෙන අපිට ඇත්තටම බාහිර දේවල් වලින් දකින්න තියෙන්නේ මොකද හැම වෙලාවකම? වෙනස් වීම. හැම වෙලේම බලන්න තියෙන්නේ මොකද? වෙනස් වීම. ක්ෂණයක් ගානේ වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තුළ අපි හොයන්නේ මොකක්ද? සතුට. ඒ සතුට තුළ අපි බාහිර සියලු දේවල් ගැන හිතන් ඉන්නේ කොහොමද? සතුට පවත්වන්න නම් බාහිර දේවල් ගැන හිතන් ඉන්නේ කොහොමද? හරියට හරි පුතේ වෙනස් වෙන්නේ නැහැ කියලා. දැන් මට කියන්න වෙනස් වෙනවා කියලා භෞතිකයේ ලෝකේ බාහිර දෙයක් අපිට වෙනස් වෙන දේවල් පෙන්වන්න පුළුවන්. වෙනස් නොවෙනවා කියලා පෙන්වන්න පුළුවන් දෙයක් තියෙනවා. වෙනස් නොවෙනවා කියලා පෙන්වන්න පුළුවන් දෙයක් තියෙනවද? වෙනස් නොවෙනවා කියලා පෙන්වන්න පුළුවන් දෙයක් තියෙනවද? එක දෙයක් තියෙනවා. මොකද? වෙනස් වීම. වෙනස් නොවෙනවා කියලා පෙන්වන්න එකම දේ මොකක්ද? වෙනස් වීම. නමුත් වෙනස් නොවෙනවා කියලා භෞතිකයේ පෙන්වන්න පුළුවන් කිසි දෙයක් නැහැ. එහෙනම් වෙනස් වීම ලෝකේ භෞතිකව බාහිරින් පේන සරල සාධකයක්. එහෙනම් වෙනස් නොවීම කියන්නේ වෙනස් වීමට සාපේක්ෂව මේ ලෝකෙම ඉන්න දෙවියන්ගේ, බ්‍රහ්මයන්ගේ, මිනිසුන්ගේ, තිරිසන් සතුන්ගේ, ප්‍රේතයන්ගේ, භූතයන්ගේ, යක්කුන්ගේ ඉන්න තරම් ලක්ෂණවලට ඔක්කොගෙම යම් තාක් සත්වයක් මේ ලෝකෙ බිහිලා ඉන්නවා නම් ඒ තාක් සත්වයන් තුළ වෙනස් නොවීම කියන්නේ භෞතිකව පේන සාධකයක් නොව ඒ අයගේ සිත්වල තියෙන මොකද්ද? මොකද සිත්වල තියෙන්නේ? චින්තනයක් පමණයි. තේරෙනවද කතාව? වෙනස් නොවීම කියන්නේ මොකද්ද? අපේ හිතේ තියෙන සිතුවිල්ලක් විතරයි. මොකද්ද? අපේ සිතුවිල්ලක් විතරයි. අය කියන්නේ සිතුවිල්ලක් විතරයි. වෙනස් නොවීම කියන්නේ මොකද්ද? සිතුවිල්ලක් විතරයි. ඔයාලට පැහැදිලි දෙන්න කතාව? වෙනස් වෙනවා කියන එක පෙන්වන්න පුළුවන්. වෙනස් නොවෙනවා කියන එක පෙන්වන්න බෑ. ඒක අපේ හිතෙන් හැදුන සිතුවිල්ලක් විතරයි. ඇයි අපේ හිතෙන් එහෙම සිතුවිල්ලක් හැදුනේ? බාහිර වෙනස් වෙන භෞතික දේ නිසා අපේ හිතේ තිබුණ සතුට අපේ හිතේ තියෙන සතුට නොනවත්ී පවත්ව ගන්න. හරිනේ? අපේ හිතේ සතුට නොනවත්ී පවත්ව ගන්න. එහෙම පවත්ව ගන්න කෙනෙක් ඉන්නවද? ඉන්නවද? ලෝකේ ඉන්නවද? ලෝකේ ඉන්නවද? එහෙම පවත්ව ගන්න උත්සාහ කරපයි ලෝකේ ඉන්නවද? එහෙම පවත්ව ගන්න උත්සාහ කරපයි ඉන්නවද? ඔගොල්ලෝ ඔක්කොම ඇයි? අන්තිමට පැහැදිලිද? අපි කොහොමද පුතේ අපේ ජීවිතේට ස්වභාවිකව ලෝකේ වෙනස් වෙන සියලු දේවල් වලින් හටගත්තු සතුට වෙනස් නොවි පවත්ව ගන්න. වෙනස් වෙද්දී මේ හිත ගැහෙන්න ගන්නවා. මේ සතුට වෙනස් වෙනවා කියලා. කලබල වෙනවා. දාඩි ගන්නවා. අඬනවා. ශෝක වෙනවා. මේ සියල්ල අභියස සදාකාලිකව වෙනස් වෙලා යන ශීඝ්‍රතාවයවත් නවත්ත ගන්න බැරි අපි වෙනස් නොවි පවත්ව ගන්න අපි මොනවද කළේ කියලා මම කරනවා. බාහිර තු කියන්නේ හිතලින් දාන එළියට. ඔයගොල්ලෝ දේව හිතලින් ආවම එළියට දාපු ගමන් ඔයගොල්ලෝගේ සිත යම් තැනක පිටනවා. දාන එළියට වෙනස් නොවි පවත්ව ගන්න මොකද කළේ අපි? මේ ස්වභාවිකව වෙනස් වෙන දේ ගැන ස්වභාවිකව වෙනස් වෙන දේ ගැන වෙනස් වෙනවා කියලා පේන සියල්ල තුල අපේ සතුට ඒ එක්කම වෙනස් වෙද්දී ඒක වෙනස් වෙන්නේ නැහැ කියලා අපි හිතුවේ මොනවා එක්කද? වෙනස් නොවෙනවා කියනකොට අපි හිතුවේ කොහෙන්ද? කියන්න ඔයාලට තේරෙනවා මොනවද හිතුවේ? මේ කිසිවක් වෙනස් වෙන්නේ නැහැ කියලා අපේ හිතේ දෘෂ්ටි වැටගස්සේ කොහොමද? මේ වෙනස් වෙන සියල්ල ස්වභාවිකව සිද්ධ වෙන එකක් නොව මේ සියල්ල වෙනස් වන්නේ කුමක් නිසාද? ග්‍රහයන්ගේ බලපෑම නිසා. නැත්ද? ඔයගලගේ සිත් වලින් වෙනස් වෙච්ච සියලු දේවල් ලෝකයේ ස්වභාවික න්‍යාය තුළ වෙනස් වෙච්ච සියලු දේවල් වෙනස් වෙන්නේ නැහැ කියලා. වෙනස් වෙන්නේ නැහැ කියලා වෙනස් වෙන දේ දිහා බලාගෙන
වෙනස් වෙනදී නැවත තිබ්බ විදියට පත් කරගන්න. වෙනස් වෙනදී නැවත තිබ්බ විදියට පත් කරගන්න. ඕගොල්ලෝ මේ ලෝකෙ තුල එක එක දෘෂ්ටිගත ජීවිතය ගන්නවා. ඔකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. ඔකට කියනවා සීලබ්බත උපාදාන කියලා. ඔකට කියනවා දිට්ඨි උපාදාන කියලා. මොනවද දැනෙච්ච දෘෂ්ටි? ස්වභාවික වෙනස් වෙනදී අපි හිතුවා අනේ මේක වෙනස් වෙන්නේ ග්‍රහයකගේ බලපෑම නිසා. මේක වෙනස් වෙන්නේ අණවිනයක් කොළිනියක් නිසා. මේක වෙනස් වෙන්නේ මොනවා හරි මන්ත්‍රයක බලපෑමක්, දිශාවක බලපෑමක්, නැගතක වෙනසක්, දෝෂයක් නිසා. ඇත්තට මේ නිසා නේ. ඊට පස්සේ ඔයගොල්ලෝ මේ ගැන හිතලා මේ වෙනස් වෙලා ගිය සතුට නැර යථා ස්වභාවයට පත් කර ගැනීම සඳහා ඔයගොල්ලෝ ඔයගලගේ ජීවිතේ යන්ත්‍රයක් දාගත්තා. සූර්යයක් පලඳ ගත්තා. මුද්දක් දාලා, ගලක් දාලා මුද්දක් දාගත්තා. ඔයගොල්ලෝ යමක් හදලා කරලා කොට්ටේ තියා නිදාගත්තා. කුප්පියකට තෙල් ටිකක් දාලා ගේවට එල්ල ගත්තා. මේ සියල්ල කරේ කුමක් සඳහාද? කුමක් සඳහාද? පොල් ගෙවුවා. කුමක් සඳහාද? වෙනස් නොවී තියාගන්න. දෙවියන්ට සියලු යාතිකාගන්න කිව්වා. සියලු දෙවියන්ට කිව්වා. කුමක් නිසා? නමුත් මේ දෙවියන්ට පත් වෙලා දෙන්නේ මොකද? වෙනස් වීමට. ඒ අසරණ භාවයට ඒගොල්ලොත් පත් වෙලා ඉන්නවා. එහෙම ජීවිතේ එහෙම කරලා වෙනස් වෙලා ගියේ සතුට නැවත තිබ්බ තැනට ගෙන්න ගන්න. ඔයගලන්ට කිව්වොත් මේ වෙනස් වෙලා ගියේ එක නැවත මෙතනට ගෙනවා බිලි පූජාවක් තියන්න කියලා. ප්‍රාණඝාතය කරනවද නැද්ද? සොරකම් කරාද නැද්ද? කළා. වැරදි කාම සේවනය දුන්නේ නැද්ද? නෑ කියන්නේ නැතිය. බොරු කිව්වද නැද්ද? කිව්වා. සොරකම් කියලා කිව්වද නැද්ද? කිව්වා. ඉස්සරහින් කිව්වද නැද්ද? කිව්වා. පෞරුෂයෙන් කිව්වද නැද්ද? කිව්වා. මිත්‍යා දෘෂ්ටි ජීවිතේ පැවතුද නැද්ද? අන්න මිත්‍යා දෘෂ්ටි කියන වැඩ කරනවා. අර මම ඉස්සර කිව්වා. පැවතුද නැද්ද? පැවතුවා. කුමක් සඳහාද? වෙනස් වී ගිය සියල්ල නැවත යථා ස්වභාවයට මම අහන්නේ ඒ සියල්ල කරලත් ඒ සියල්ල කරාම හිතට දැනසීමක් පේනවද නැද්ද? නෑ පේනවා. බොරු කියන්නේ නැහැ. ඇත්ත කතා කරන්නේ. යන්ත්‍රයේ කරේ දාගත්තම අතර මුද්ද දාගත්තම මහා පූජාවක් කියලා සකස් කරගත්තම බෝධිහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා වන්දනා කරාම ඊළඟට පූජා කරලා බැන්දාම ඔයගලන්ට සිතේ සහනයක් තිබුණා. දැන් ඇත්ත කියන්න. ඒ තිබුණ සහනය කියන්නේ මොකක්ද? මොකක්ද ඒ තිබුණ සහනය? මොකක්ද ඒ සහනය? වෙනස් වෙලා ගිය යම්කිසි රූපයක සතුට ඔයගලගේ හිතේ ශෝකයකට හැදලා තිබුණා නම් අර සීල දේ කරාම తాවකාලිකව ඒක මුදුනේ යටපත් වුණා. හරිනේ? හරිනේ? පොරවට නෑ කියන්න එපා. හරිනේ? తాවකාලිකව යටපත් වුණා. ටික කලක් යනකම් මේක යටපත් වෙලා තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයෙමත් ඒක වෙන ස්වරූපයකින් මතුවෙනවා. ආයෙමත් ඒ ප්‍රශ්නේ වෙනස. ආයෙ මොකද කරන්න ඕනේ? යන්ත්‍රය අලුත් කරන්න ඕනේ, බාරය අලුත් කරන්න ඕනේ, පූජාව අලුත් කරන්න ඕනේ, බෝධලය අලුත් කරන්න ඕනේ, කොපිය අලුත් කරන්න ඕනේ. හරිද? මම කියනවා 10000ක් හරි. ඒ කාරණා තේරෙනවද? මුළු ජීවිතේම මුදුනේ ඒක කරගෙන ඉන්නකොට වෙනස් වෙච්ච දේ නිසා වෙනස් වෙච්ච සතුටට ස්ථිර විසඳුමක් ලැබුණේ නැහැ. වෙනස් වෙච්ච දේ නිසා වෙනස් වෙච්ච සතුටට ජීවිතේ ලැබුණ එකම විසඳුම මොකද්ද? වයසට යාම පමණයි. දැන් පේනවද කතාව? වයසට යෑම පමණයි. එනදල සියලු දේවල් తాවකාලික සතුටක් තියෙනවා. අපි කතා කරන්නේ తాවකාලික සතුටක් ගැන. අපි తాවකාලික විසඳුමක් ගැන කතා කරන්නේ. ජීවිතේ ලැබිය යුතු කොහොම විසඳුමක්ද? සදාකාලික විසඳුමක්. මේ විදියට ජීවිතේ මේ හැම දෙයක්ම කරලා හොයලා මහන්සි වෙලා වෙහෙස වෙලා ජීවිතේ මේ ප්‍රශ්න සදාකාලිකව විසඳුම් නැති කෙනාට ජීවිතේ මොකද වෙන්නේ?
මේ වෙනස් වීම දිගටම වෙනවා. මේ වෙනස් වීම නොනවත්වා වෙනවා. මේ වෙනස් වීම මම කොච්චර මේ දේවල් කරත් සිද්ධ වෙනවා. එහෙනම් මේකේ ගැළවෙන තැන ගන්න. ගැළවෙන තැන ගන්න. නිවන නෙමෙයි. නිවන තව යහක් තියෙනවා. මොකද කරන්න ඕනේ? මේ සතුට ස්ථිරව පවත්වා ගැනීම සඳහා ස්වභාවිකව භෞතිකව තියෙන සීල දේවල් වෙනස් වෙලා යනකොට අපි හසුරපු චින්තනය මොකක්ද? වෙනස් වෙලා යනකොට අපි හැසිරෙන්නේ මොකද හිතේ? වෙනස් වෙන්නේ නැහැ කියලා. මොකද හැසිරෙන්නේ වෙනස් වෙන්නේ නැහැ. දැන් කරන්න ඕනේ මොකක්ද? වෙනස් වෙන්නේ නැහැ කියන සිත අයින් වෙන්න ඕනේ. වෙනස් වෙන්නේ නැහැ කියන චින්තනය අයින් වෙන්නේ මොනවද? අර සියලු දෘෂ්ටි සේරම හිතෙන් අයින් වුණා. මම කියන්නේ තේරෙන්නේ? ඒවා තමන්ගේ හිතෙන් දැනෙන්න ඕනේ මොකද? මේ සේරම බොරු දේවල්. මේවා කරලා වැඩක් වෙන්නේ නැහැ. මේවා කරලා වැඩක් වෙන්නේ නැහැ කියලා එයාට තේරෙනවා මොකද කරන්නේ? එයා සියල්ල අතහරිනවා. සියල්ල අතහැරිය පස්සේ යාගේ සිත යොමු වෙනවා මොකද? ලෝකෙ පිළිගැනීමකටපත් වෙනවා. මොකද පිළිගන්නේ? වෙනස් වීම පිළිගන්නවා. වෙනස් වීම පිළිගන්නවා. එයා ජීවිතේ කරන එක දෙයක් විතරයි නෑ මොකද? පින සිද්ධ කරනවා. මොකද කරන්නේ? පින සිද්ධ කරනවා. ජීවිතේ වෙනස් වීම පිළිගත්තු ගමන් එයාගේ දෘෂ්ටි සම්භාරයේ සිටින් කැඩලා ඉන්නේ. දෘෂ්ටි සම්භාරය මොකද වෙන්නේ? අයින් වෙනවා. අයින් වෙච්ච මේ සිත තුළ අයින් වෙච්ච සිත තුළ තමන්ගේ චින්තනය ප්‍රශ්න තියෙන. චින්තනය තුළ මේ සීල බොරුදේ වලට නැහැ කියලා. අයින් වෙච්ච සිත තුළ තමන්ට මේ ලෝකෙ තියෙන හැම දෙයක්ම වෙනස් වෙන බව හොඳට පැහැදිලිව පේන්න ගත්තාම. ඒ අයින් වෙච්ච සිත තුළ සීල දෘෂ්ටි ප්‍රහාණය වෙනවා. යා සම්මා දිට්ඨිය වෙනවා. ගෞතම බුදුන් වහන්සේට කච්චාන ස්වාමීන් වහන්සේගෙන් අහන ප්‍රශ්නෙට උත්තර දෙනවා. ද්වයංචකෝ ලෝකේ කච්චාන ආස්තිදංච නාස්තිදංච. කච්චානය මේ ලෝකයේ තියෙනවා දෙකක්. ඒක තමයි ආස්තිදංච ඇත සහ නැත කියන දෘෂ්ටිය. එන ලෝකෙ මිනිස්සු ඇත සහ නැත කියන දෙක අතර මොකද වෙන්නේ? එහෙට පයින්නවා මෙහෙට පයින්නවා. දේශපාලඥයෝ මේකෙන් මේකට පයින්නවා ඒකෙන් ඒකට පයින්නවා. කාලයක් මේකේ ඉන්නවා කාලයක් මේකේ ඉන්නවා. කාලයක් හොද කරනවා කාලයක් නරක කරනවා. කාලයක් පින් කරනවා කාලයක් පව් කරනවා. කාලයක් සිල්වත් වෙනවා කාලයක් දුස්සීල වෙනවා. දෙවගන්ට යමක් තේරෙනවා මොකක්ද තේරෙන්නේ? මේ කිසි දෙයක් තුල නිවන සිල්වත් වුණා කියලාත් නිවන නැත. දුස්සීල වුණා කියලාත් නිවන නැත. සුද්ධ වුණා කියලාත් නිවන නැත. අසුද්ධ වුණා කියලාත් නිවන නැත. මේ දෙක මොකද්ද මේ? ද්විත්වය ඩුවලිස්ටික් වර්ල්ඩ් එකක් මේක. ද්විත්වයේ තුල හැසෙන වර්ල්ඩ් එකක්. බලන්න ඔයගොල්ලෝ කතා කරන වචන කරන්නේ. දැන් දකින්න දේවල් වලින් බලන්න ඔයගොල්ලෝ වචනයක් කිව්වොත් ඒකේ දෙවෙනි වචනයක් තියෙනවා. කළු කිව්වොත් උස කිව්වොත් මහත කිව්වොත් ඔයගොල්ලෝ සිතුවන සිතුවිලි වලින් හොඳ කිව්වොත් පව් කිව්වොත් තේරුණාද? ඊළඟ ඔයගොල්ලෝ හසුරවන දේවල් වලින් වචන වලින් කිව්වොත් ඔයගොල්ලෝ කරන ක්‍රියාකාරකම් වලින් එනවා ඉඳ ගන්නවා හැම එකකම මොනවද තියෙන්නේ? දෙකක් තියෙනවා. දැන් එතකොට මම ඔය ප්‍රශ්නයක් අහනවා. ඔයගොල්ලෝ කැමතිද අපි අයිස්ක්‍රීම් එකක් කියලා? රස අයිස්ක්‍රීම් එකක් දෙනවා. ඔයගොල්ලෝ මේ අයිස්ක්‍රීම් එක කනකොට ඔයගොල්ලෝ කැමතිම ආහාරය ගන්නකොට කැමතිම ආහාරය කනකොට හිතට දැනෙන ෆීලිංස් ටික මොනවද? හිතට දැනෙන හැඟීම් ටික. රසම කෑවකට හිතට දැනෙන ටික හිතන්න. කනකොට ඒ වචනේ කියන එක හිතට දැනෙන ටික හිතන්න. අයිස්ක්‍රීම් එක කනකොට හිතට දැනෙනවා. හිතට දැනෙන මේ හැඟීමක් මේ කනකොට අනේ කිලමුතේ හැඟීමක් බොහොම සතුටක් උන්මාදයක් මේ සිත වසඟ වීමක් එක්ක හැඟීමක්. ඊට අකමැතිව තිත්ත වේග එකක් දුන්නා. තිත්ත මොනවා හරි දෙයක් දුන්නා. ඒ කරන කොහොමද හැඟෙන්නේ? ඒ හැඟීම් දෙහිද? එනවද? අකමැතිව දෙයක් දෙනකොට තුමන්නානවා. දැන් මේ දෙක හොඳට තේරෙනවනේ. රස දැන තේරෙනවා. අර තිත්ත දෙක ගැන ගලු දෙක තේරෙනවනේ. ඒ අතර තියෙනවා. රසක් නැතුව තිත්තක් නැතුව අතර තියෙන හැඟීම මොකක්ද? ඈ? ඒක කියන්න පුළුවන්ද ඔයගලන්ට? එහෙනම් අර ද්විත්වයේ තුල ත්‍රිත්වයක් තියෙනවා. තුනක් මැද එකක් තියෙනවා. ඒ මැද එක මොකක්ද?
ඒ තමයි නිවන. අර දෙකේම නොපෙහිතා. දැන් ඔයගොල්ලන්ට ගොඩක් කරුණු කියන්න පුළුවන්. අයිස්ක්‍රීම් එකේ රස බලනකොට ඔයගොල්ලන්ට ගොඩාක් ඒ වගේ සැපයි, සතුටුයි, සොම්නස් සහගතයි, ආශාවෙන් මම කැමතියි. තිතමේ එපා, දුකයි, ඕනේ නෑ, පිළියයි. නමුත් මම අහන මැද්දේ තියෙන එක කියන්නේ කොහොමද කියලා. මැද කියන එකට කාටද කියන්නේ බැහැ. එතන තමයි නිවන. දිස්සේ තුර මැද. දැන් ඔයගොල්ලෝ තේරෙනවද? මේ ජීවිතේ වෙනස් වෙනවා සහ වෙනස් නොවෙනවා. මේ ද්විත්වයේ දෙක හිත හසුරවලා වෙනස් වෙනවා කියන එකට සිත එකඟ කරගත්තාම වෙනස් වීම තුල වෙනස් නොවීම තුල යා මැද්දට එනවා. ඒක කියනවා මොකද්ද? මධ්‍යම සෝතාපන්න. සෝතාපන්න. දැන් ඔයගොල්ලෝ ප්‍රශ්න තේරෙනවද? මුළු ජීවිතේම තියෙන දෘෂ්ටි ටික හසුරවගෙන ගිහින් ජීවිතය ඔයගොල්ලන්ට හම්බුනේ නැහැ ස්ථිරසර සතුටක්. නෑ හම්බෙන්නේ. දැන් බලන්න දරුවනේ සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයෙකුට මේ කරුණු හරියට තේරුම් ගත්ත ඥානෙ මුදුන්පත් වෙච්ච කෙනෙකුට ජීවිතේ Taman දකින්න සියලු දේවල් මොකද වෙන්නේ? වෙනස් වෙලා ඒ වෙනස් වෙලා පේනකොට එයා කොහොමද ඒක සතුට පවත්න්නේ? වෙනස් වෙන දේට අනුව මොකද වෙන්නේ? වෙනස් වෙන දේට අනුව වෙනස් වෙනවා. ඒක ආයාසයෙන් වෙන එකද නිරායාසයෙන් වෙන එකද? නිරායාසයෙන් වෙන එක. දැන් තේරෙනවද ඔයගොල්ලන්ට මේ කරුණ? ඒ සිත කොයි වගේද? ඒ සිත කොයි වගේද? ඒ සිත ගැන ඒ සිත තුළ බොරුව කියන එක ගන්න. දැන් බලන්න ලෝකේ යම් කිසි දෙයක් තමයි ලැබිච්ච දේ තුළ එකපාරට ජීවිතයේ හැම මිනිස්සුම දේවල් ලැබිච්ච දේවල් වෙනස් වෙලා යනකොට ඒ වෙනස් වෙන්නේ කැඩුනද? කැඩුණා කියලා කියන්නේ ඒ කැඩිච්ච එක පිළිවෙල මොකද වෙන්නේ? එයාගේ වටිනාකම හිතින් අයින් වෙනවා. දෘෂ්ටි නැතිවෙනවා. ඒ වටිනාකම හිතින් අයින් වුණාට පස්සේ වටිනාකමත් එක්ක මධ්‍යස්ථ වෙනවා. එයා මධ්‍යස්ථ වෙනවා. ඒ මධ්‍යස්ථ වීමත් එක්කලා එයාගේ ජීවිතය තුළ අර වෙනස් වෙලා නැති වෙලා ගිය එක නිසා එයා ජීවිතේටවත් ඒ වෙනස් වෙච්ච එක ආයි තිබ්බ විදිහටම ගෙන්නන්න ප්‍රාණඝාතයක් කරයිද? සොරකමක් කරයිද? වැරදි කාම සේවනයේ යෙදෙයිද? බොරු කියයිද? කේලම් කියයිද? හිස් වචන කියයිද? පරුස වචන කියයිද? මිත්‍යා දෘෂ්ටියකට යයිද? යන්නේ. දැන් මම අහනවා ඊළඟ ප්‍රශ්නේ සිල් රැකලාද? සිල් රැකිලාද? සිල් රැකිලා. දැන් තේරෙන්නේ ඥානයයි මෙතන මුල් වෙන්නේ කියලා. අපි වැඩිපුර උත්සාහ කරේ මොකක් කරන්නේ? කොයිලෙත් මොකද කරන්නේ? මොකද කරන්නේ? සිල් රකින්න නේද මහන්සි ගත්තේ? මහා පීඩාවකින් නේද ඔය පහ කරගන්න ඕනේ කීටි. දැන් මොකද කරන්නේ? දැන් මොකද කරන්නේ? දාන පැත්තට. ඥානය පුරස්කපිටාවි. සියලු දේවල් තුළ ජීවිතේ මතක තියාගන්න. හිතේ වෙනස් වීම දකින්න. සිල්වත් වෙච්චයි නිවන් දකින්නවා කියලා කියනවනම් එහෙම කියන කෙනෙක්ගෙන් මම ප්‍රශ්නයක් අහනවා. අඟුලිමාල නිවන් දැක්කේ කොහොමද කියලා? අම්මපාල නිවන් දැක්කේ කොහොමද කියලා? අඟුලිමාල කියන්නේ මිනිමරෙක්. සීලය වල අර නිවන් දකින්න කියන මොකද වෙන්නේ? අඟුලිමාල නිවන් දැක්කේ පුළුවන් නේද? බෑ ඒ දුස්සීලයි. මම කියන ප්‍රශ්නේ තේරෙනවද ඔයාලට? අම්මපාල නිවන් දකින්න පුළුවන්ද ඒක? බෑනේ දුස්සීලයි. යත්ත පඤ්ඤා තත්ත සීලං තත්ත සීලං යත්ත පඤ්ඤා. යම් සීලයක් වෙද්දී ඒ ප්‍රඥාවයි. යම් ප්‍රඥාවක් වෙද්දී සීලය. එහෙනම් අඟුලිමාලගේ ගෞතම බුදුන් වහන්සේ කියලා විවර කරේ සීලයේ ප්‍රඥාවද? ප්‍රඥාව. එතන මොකදුනේ? සීල ප්‍රඥාව. අම්මපාලගේ විවර කරේ සීලයේ ප්‍රඥාවද? ප්‍රඥාව. එතන මොකදුනේ? සීල ප්‍රඥාව. විසාකගේ විවර කරේ සීලයේ ප්‍රඥාවද? ප්‍රඥාව. දැකලා විසාකත් සිල්වා. විසාක සිල්වා කියන්නේ
අනාථපිණ්ඩික සිල්වත් කෙනෙක්. ඒ දෙයක් කරේ මොකද? ප්‍රඥාව. එහෙනම් කොහොමද දුස්සීල කෙනාගේ සිල්වත් කෙනාගේ ප්‍රඥාව විවර කරන්නේ? දුස්සීල කෙනා දුස්සීල කර්මදී කර කර ඔහම යනවා. එයාට දුස්සීල කර්මදී කර කර ගියාම වෙන්නේ මොකද යාගේ? ආවේශයෙන් කියලා යන්නේ විතරයි. සිල්වත් කෙනා කල්දරික පින්දහ කර කර යනවා. එතකොට වෙන්නේ මොකද? ආවේශයෙන් කියනවා. මාන්නේ මත දුස්සීල කෙනා කොහෙද උපදින්නේ? සතර අපාය යනවා. මාන්නේ මත සිල්වත් කෙනා කොහෙද උපදින්නේ? සුගතිය යනවා. දැන් ඒක ඔයගොල්ලන් තේරෙනවද කාරණාව ගෞතම බුදුන් වහන්සේ මොකක් කරනවද? සුගතිය යවන්නද දුගතිය යවන්නද? නිවනට යවන්න. අවුන්නේ පාමගේ වචන වලට හොඳ කල්පනා කරලා උත්තර දෙන්න. සුගතියවත් දුගතියවත් නෙමෙයි කුමකට යවන්නේ? නිවනට යවන්න. එහෙනම් තේරෙනවද දරුවනේ අඟුලිමාල අම්මපාලි දෙන්නගේ ඒගොල්ලන්ගේ දුස්සීල ජීවිත දෙකේ ගෞතම බුදුන් වහන්සේ මොකද්ද? වෙනස්. නුඹලා මේ සීල කාර්ය අඟුලිමාල ගුරු පූජාව සඳහා ජීවිතේ පරිත්‍යාග කරගෙන ගුරු පූජාව සඳහා ඒක ඇඟිල්ල කප දාම හදාගන්නකොට අඟුලිමාල මොකද හිතෙන්නේ සිහිතට? සතුටක් එනවා. අනේ තව එකයි ගුරු පූජාව. ඒක මොකෙන්නේ? සතුටක් එනවා. තේරුණාද කියන කරුණ? භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා. ඒ සතුට තුළ නුඹ ගුරුවරයාගේ කරුණ ඉෂ්ට කරන්න. සතුට තුළ නුඹ වේගයෙන් දුවන මනස නතරලා. අඟුලිමාල ඉගෙනගත්තු කෙනෙක් ඥානවත් එක්ක අහිංසක. ඇහුවා ඒ ශ්‍රමණේ නුඹ නතරලා නුඹ දුවතු මම නතර වෙන්නේ කියලා. නතර වෙච්ච මම කියන්නේ මම දුවනවා කියලා. ඒ අඟුලිමාල නුඹ මෙච්චර කාලයක් මේ නුඹ වෙනුවෙන් ගුරු පූජා ඉෂ්ට කරන්න මේ ඇඟිලි මේ ඇඟිලි ටික එකතු කරගන්න ඔබ උත්සාහ කරපු ගුරුවරයා එක මොහොතක් ඔබ හම් වෙනවද? නෑ. ඔබේ ජීවිතේ තමන්ගේ කියන ඇත්ත කිව්ව කාලයක් සතුටින් මතකද? ඔබව කවුරුත් සිනාමුසුමුණෙන් පිළිගත්තු අය ඉන්නවද? මේවා කියනකොට මොකද මේ? ඥානය විවර වුණා. ඊළඟට පෙන්නනවා. ඇඟිල්ලෙන් එකතු කරපු සතුට තුල අඟුලිමාල නුඹට ඉතුරුනේ කුදේකලාම නෑ. තනි වුණා. කුමක්ද? හිස් ජීවිතයක්. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ දැන් මට ලෝකේ කාදාවට යන්න බෑ. ලෝකේ කවුරුත් මට බයයි. මට මවක් පියක් නෑ. යාමේ පුවිතලෙක් නෑ. නෑෙක් නෑ. රජුට අහුනොත් මාව දන්නේ කියනම කරන පමණයි. ස්වාමීනි මේ ලෝකේ එකම දායාදේ දෙන්න පුළුවන් මහා ඥානවන්තයා ඔබ වහන්සේ පමණයි. ස්වාමීනි මාව පැවිදි කරන්න. එතකොට අඟුලිමාල සෝවාන්. අඟුලිමාල සෝතාපන්න වෙනකොට අඟුලිමාලගේ තියෙන බලපෑමද? සීලවත් බවද? මොකක්ද ඉන්නේ? කඩුව. ඒ පේනකොට ගන්න ප්‍රශ්නේ. අඟුලිමාල සියල්ල අතහැරියා. ලේ වැකුණු අර්ධකින් තිබුණු යාළුව අතහැරියා. ගෙර ලාගෙනට කුණු වෙච්ච ඇඟිලිමාලේ අතහැරියා. අතහැරිය කොහොමද? බුදු කෙනෙක් ආවා එතනට. ලෝකෙට බුදු කෙනෙක් එතනට ආවුනාන්සලට. බුදු කෙනෙක් කාටද? අවබෝධය තුළින් ඉන්නේ කෙනා. එහෙනම් ගෞතම බුදුන් වහන්සේ මුළු ජීවිත පුරාම දැන් මම සිල්වත් වෙච්ච විශාකට සිල්වත් වෙච්ච අනාථපිණ්ඩිකට පෙන්වෙත් මොකද ජීවිතේ? තමන්ගේ සියලු පින තමන් රැස් කරන පිනේ ලබන ධනෙ සතුට තුළ ඒ සියල්ල මොකක් වෙනවද? වෙනස් වෙවි යනවා. එන අඟුලිමාල ඒ දුස්සීල ක්‍රියාව කර ගිහින් ගියේ කුමක් වෙන්නේද? මේ කිසිවක් වෙනස් වෙන්නේ නෑ. මම මේ ගුරු පූජාව ඉෂ්ට කරාට පස්සේ මට මම ඒ කරන මගේ අභිවාදනය මගේ ණයෙන් මම නිදහස් වෙනවා කියලා විතර කරා. අනාථපිණ්ඩිකලා ඊළඟට විශාකලා බන්දුල මල්ලිකා කෝසල මල්ලිකා වේසල්ලිකුත් මේ සියලු දෙනා ජීවිතේ සිල්වත් වෙලා තමන්ගේ සියලු දරදාන්නේ මහා විහාරයට සියලු පින්දහම් කරා. ඒ සියලු තුළ උන්සිත විමුක්තිය දී කියලා. නමුත් ඒ සියලු තුළ උන්ට පෙනෙන්නේ මොකද? මේ ජීවිතය තුළ මේ කිසිවක් වෙනස් නොවි පවතින්නේ නැහැ. අනාථපිණ්ඩික වෙනස් වෙනවා. වෙනස් වීම හිතලා ගත්තා. ඔවුන්ට ලෝකෙ තුල තියෙන වෙනස් වීම දුටුවා. ඒතර එනම් මේ දෙගොල්ලම තුල දුස්සීල කෙනා තුල සිල්වත් කෙනා තුල ගෞතම බුදුන් වහන්සේ මේ දෙපැත්තෙන් ඒගොල්ලෝ ගිනාවේ කොහෙද? දුස්සීල බවත් සිල්වත් බවත් අතර. කොතනද ගිනාවේ? නැද්දට. සිල්වත් බවයි දුස්සීල බවෙන් කොතනද ගිනාවේ? නැද්දට. මේ මැද කියන්නේ මොනවද? මධ්‍යම
හරිද? හරිද? දැන් මධ්‍යම ප්‍රතිපදාවෙ මේ නිවන එකකින් දකින්න කියන එක පැහැදිලිනේ. දැන් උගලට උගේ මම අර මහා කරුණු ගොඩක් කියුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගය, පංච උපාදානස්කන්ධ, පටිච්චසමුප්පාද ඔබ කියුණා දෙකක්. නමුත් සියල්ල මේ අස්සේ දැන් තේර භාෂාවෙන් කියමු. දැන් තේරෙනවද කතාව? ගෞතම බුදුන් වහන්සේගේ මේ වගේ ශ්‍රාවක පිරිසක් ඇවිල්ලා ඉන්නකොට ඥානවන්තයෝ මේ මොහොතේ නිවන් දැක්ක කියන එකේ කරුණ දැන් වැටහෙනවද? එහෙනම් ඥානවන්තයන් නිවන් දකින්න උන්වහන්සේ කිව්වේ මොකද්ද? තම තමන්ගේ සිත්වල ඒ මොහොතේ තිබිච්ච මොනවද? දේවල්. ඒ මොහොතේ තිබිච්ච කරුණ. ඒ මොහොතේ ඔවුන්ගේ සිත්වල තිබිච්ච දේවල් කිව්වා. ඒ මොහොතේ සිත් මොකද කරේ? විවර කළා. නේතමානීව එළියට ගත්තා. වෙනස් වෙන සියලු දේවල් තුළ වෙනස් වෙන්නේ නැහැ කියන චින්තනය වගන්න අයින් කරගත්තා. මතක තියාගන්න පුරුදු කරන්න. ඥානවන්ත කෙනෙක් මේක මේ මොහොතේ යාට දැනෙනවා. ඥානවන්ත කෙනෙකුට යාගේ හිත කිස්සලා යනවා මේ දේශනාව අවසන් වෙනකොට. ඥානවන්ත කෙනෙකුට මේ හිත ලොකු සහනයක් දැනෙනවා. සැහැල්ලුවක් දැනෙනවා. ජීවිතේ කවදාකවත් දැනුනේ නැති සතුටක් හිතට එනවා. ජීවිතේ කවදාවත් කෙනෙකුට ඇසුන් නැති දෙයක් ඇහුණා කියලා දැනෙනවා. ඒ ඥානවන්තෙක් බව, පාරමිතා පිරිච්ච කෙනෙක් බව, පින පූර්ණේ වෙච්ච කෙනෙක් බව ඔවුන් මතක තියාගන්න ඕනේ. ඔවුන්ට මේ ජීවිතේම සෝතාපන්න අවශ්‍ය වෙනවා. මේ කරුණ දැනෙච්ච කෙනා සෝතාපන්න වෙන්න අවශ්‍ය තියෙනවා. එයාව මේ විශ්වයේ විසින් නිවන සඳහා තෝරාගත්ත කෙනෙක් වෙනවා. තේරුණාද? පුතේ හැම කෙනෙක්ම මතක තියාගන්න. අද ඉඳලා මේ මොහොතේ ජීවිතේ මෙතනින් නැගිටලා ඔයගලගේ හිත තුලින් ගලාගෙන මේ ධර්ම ධාරාවේ කතා බහ කරන්න පටන් ගන්න තැන ඉඳලා කතා බහ කරන්න පටන් ගන්න තැන ඉඳලා මොකද කරන්න තියෙන්නේ? වෙනස් වීම දිහා බලනවා. හිතට වේගෙන් එන කරුණක් දැක්ක ගමන් බය වෙන, ශෝක වෙන කරුණක් ඇති වෙච්ච ගමන් මොකද දකින්න ඕනේ? වෙනස් වීම දකින්නවා. දෘෂ්ටියට බැඳිච්ච කෙනා මොකද වෙන්නේ? කේන්දරයේ නැකතට, අපලයට, ග්‍රහයට, වාට්ටියට, නිමිත්තට, යන්ත්‍රයට, මන්ත්‍රයට බැඳිච්ච කෙනා මොකද වෙන්නේ? දෘෂ්ටියට බැඳිච්ච කෙනා මොකද වෙන්නේ? නිර්මාණය නොවි දෘෂ්ටියට බැඳිච්ච කෙනා මොකද වෙන්නේ? ඈ? බැලගෙන යනවා. එයා මොකද කරන්නේ? එයාගිට ගැලවිලා යනවා. මතක තියාගන්න. අන්න එතකොට මතක තියාගන්න ඕනේ. දෘෂ්ටිය ගැලවිලා ගිය කෙනෙක් එකපාරට එයා බය වෙනවා. එයා බය වෙනවා. මෙහෙමයි කියලා කියනවනම් ඒ කියනකොටම දැනගන්න මොකද්ද? අන්න සත්‍ය ඇහිලා. මොකද්ද? අන්න ධර්මයේ ඇහිලා. ගෞතම බුදුන් වහන්සේ මේ සියලු කරුණු කියනකොට මුළු ಭಾರತේ හෙල්ලුණා. මුළු ಭಾರತේ හෙල්ලුණා. නිගණ්ඨනාථ පුත්‍රව හෙල්ලිලා ගියා. මක්කලි ගෝසාලව හෙල්ලිලා ගියා. අජිත කේස කම්බලවල හෙල්ලිලා ගියා. බය වුණා. පූර්ණ කස්සපල කබඩු කච්චායන බය වුණා. ඒ බය වෙච්ච පාර මොකද කළේ? ගෞතම බුදුන් වහන්සේ දතුන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ප්‍රශංසා කළා. මොකද කරේ? බෑන්නා, නින්දා කළා, අපහාස කළා, යනකම් ඉඳලා දොස් කිව්වා. තව මොකද? චින්චමානිකාව දාලා ළමයි හම්බෙන්න ඉන්නවා කිව්වා. තව සුන්දරිය දූෂණය කරලා මැරුවා කියලා කිව්වා. දුනුවා යෙදුවා. ඇත්තු යෙදුවා. ගල් පෙරළුවා. බාල ඇනින්ගම මේක මේ සමර ගෞතමයාගේ සාරිපුත්ත කියන මෙන්න මූ තමයි අපේ බ්‍රාහ්මණ මතයේ ගහපු අනිත් එක කියලා පිටිපස්සෙන් ගිහිල්ලා අට පොරවල පිටමැදට ගහුවා. ඉඳගෙන ඉන්නකම සරියුත් මහරහතන් වහන්සේට යන්නේ ගම වැලමිටේ තෝකක් කරගෙන ගියා. වැලමිටේ එන්නේ උඩට. එහෙනම් මේ ලෝකේ සත්‍ය කියන කෙනාට හැමදාම ලැබෙන්නේ කොහොමද? කොහොමද ලැබෙන්නේ? කොහොමද ලැබෙන්නේ? හිරිහැර, නින්දා, අපහාස, චෝදනා, ගැරහුම්. නමුත් සත්‍ය කියන නවත්තන්නේ ජීවිතේ ඉඳලා සත්‍ය කියන නවත්තන්නේ. සත්‍යයට පැමිණිච්ච මුනිවරු
ලෝකෙ විතර මොකද කරන්නේ? සත්‍ය කියනවා. සත්‍ය ප්‍රකාශ කරනවා. ඒක කාටවත් නවත්තන්න බැහැ. ගෞතම බුදුන් වහන්සේ ඒකයි කරේ. ඒ මහා රහතුන් ඒකයි කරේ. අපිට කරන්න තියෙන එකද? එයයි. දැන් පැහැදිලි. දැන් අපේ ජීවිතය තුළ වෙනස් වීම තෝරගන්න ඉතින් තේරෙනවා නේද? දැන් සාම්ප්‍රදායික මාතෘකාවල් නැහැ මේකේ. දැන් සාමාන්‍ය බණ කියනවා සාම්ප්‍රදායික මොකක්ද මාතෘකාවක් ගන්නවා. එහෙමනේ සාම්ප්‍රදායිකව කියන්නේ අපි. නමුත් අපිට අවශ්‍ය වෙන්නේ සාම්ප්‍රදායික රාමුවක කොටු වෙලා බණ අහලා ගෙදර ගිහින් තිබ්බා වගේ හිතක් තියාගන්නද? ජීවිතේ සත්‍ය හිතේ එළියට අරගෙන අහලා ඔක්කොම කුණු ටික ගසලා හොදලා මේකෙන් අයින් කරලා දාලා නිදහසින් ගෙදර ගිහිල්ලා හෙට ඉඳලා අලුත් ජීවිතයක් ආරම්භ කරන්න. එකද දෙක අලුත් ජීවිතයක් ආරම්භ කරන්න. මුළු ජීවිතේම හිනා වෙලා ඉන්න පුළුවන් නම් ඒ වගේ සිතක් වටිනා නේද? උදේසෝතාපන්න වෙච්ච ශ්‍රාවකෙකුට තියෙන ලස්සන ජීවිතයක්. ඔයගලන්ට මම කියන්නම් ඔයගලන්ගේ හිතවල ඒ සෝතාපන්න භාවය ටච් වෙච්ච අවස්ථාවක් පොඩි කාලේ. චූටි කාලේ. මම කියන්නම් ඔයගලන්ට ඒ අවස්ථාව. ඒ මනස තුළ ඒක ටච් වෙලා ගිය අවස්ථාව. ඔයගලන්ට මතකද? දැන් හිතන්න ගෙදර ඉන්න අයියා එක්කයි කියලා. මේ අක්කයි මල්ලි හිතන්න දෙන්නත් එක හොරින් ගිහිල්ලා කියන්නේ හිතන්නකෝ දැන් අම්මා තාත්තා ඉස්සන හොරින් ගිහිල්ලා මොකද කරන්නේ? කුස්සිය ගිහිල්ලා සීනි කනවා. සීනි මොදෙලා දෙන්නත් එක තකට තගේ කනවා. කලකට අක්ක කියන මල්ලිද අම්මටයි තාත්තටයි එහෙම කියන්නේ නැහැ. දැන් පොඩි එක අම්මට ආවම මොකද කරන්නේ? ඒක කොහොමද කියන්නේ? අම්මේ අක්කයි මමයි සීනි කෑවා. අක්ක හැබැයි ඔන්න කිව්වා අම්මගේ කටට කියන්න එපා කියලා ඔන්න මම කිව්වේ නැහැ. මාකිනතොගම දෙම ජීවිතයක්. කියන්න එපා කියලා කිව්වා ඔන්න මම නෑ කිව්වේ නැහැ. මේ නේද? ඇයි එහෙම හිතක් එන්නේ? ඒ හිත තුළ කිසිමක් නැහැ. ඔන්න මම නම් කිව්වේ නෑ. ඇයි එයා ඒ බොරුව කියන එක දන්නේ නැහැ. එයා දන්නේ කිව්ව වචන ටිකක් විතරයි. ආන්නේ වගේ සෝතාපන්න වෙච්ච ශ්‍රාවකෙකු හිත බොරුව දන්නේ නැහැ. මම කියන්නේ තේරෙනවද? බොරුව කියන එක දන්නේ නැහැ. ජීවිතේ තව අවස්ථාවක් කියන්න ඔබ නිවන ස්පර්ශ වෙච්ච. පුංචි කාලේ මොකක් හරි වැඩක් කරාම අම්මයි දෙක තුලා හොඳටම ගහලා ඉවරලා කාමරේකට දානවා. ගහලා කාමරේට ගමන් පස්සේ ඉකික ගහ අඬන හුස්ම අල්ලගෙන කරගෙන ඉන්නවා. මොකද හිතේ. එතකොට සියල්ලම එපා වෙච්ච බවක් දැනෙනවා හිතට. එන අවස්ථාවෙන් සියල්ලම නැති වුණා කියලා හිතෙනවා. සියලු දේම අහිමි වුණා කියලා හිතෙනවා. මට කිසිවෙක් නැහැ කියලා හිතලා හිත එකපාරට හිස් වෙනවා නේද ඔයගොල්ලෝ? මුළු හිත මොකද වෙන්නේ? හිස් වෙලා යනවා. කරන්න දෙයක් තේරෙන්නේ නැති වෙලා යනවා. අන්නේ ඔයගොල්ලෝ නිවනට අක්ෂිත අවස්ථාව. මේ නිර්වාණය මේ හිත ස්පර්ශ කරපු අවස්ථාව ටච්ුණා කියා. යන්නේ කොහොමද? ළඟට ඇවිල්ලා ඊට පස්සේ වැරදි විදිහට ගහන්න එපා පුතේ. ඔළුවට ගාලා අනේ පුතේ එහෙම කියලා වෙන මොකද වෙන්නේ? ආනන්ද සියල්ලම අහිමි වෙලා හිස් වෙච්ච හිතට අයම දෙන්නේ. ආයිමත් ඒ ආදරේ ගලන්න පටන් ගන්නවා. ආයිමත් ඒ මුලාව ආදරේ නෙමෙයි මුලාව ගලන්න පටන් ගන්නවා. ඊට සොතුනේ. ආයි අර හිත නැතිලා කියනවා මේ අම්මේ තාත්තේ කියනෝද දෙන්නේ. ආයි පුතු වෙනවා. එහෙමද? ඔබ හරියට දැනෙන්න ගන්නවා අපිට. ඔයගලන්ට මේ තාක් හිතුන්නේ නැහැ නේද මේක මේ වගේ දෙයක් කියලා. නමුත් අත්දැකීම තියෙනවා. අත්දැකීම දැන් මතකයි. පොඩි ඉන්න මේක තියෙන අවස්ථාවක් තියෙනවා. නමුත් ආයෙමත් අර බාහිර ඝර්ෂණයන් ආපු ගමන් ඒ සිත ඕලාරික වෙනවා. ඕලාරික වෙලා ආයෙම මොකද මේක ටක්කිලා ගියක් ඒක තමයි. එහෙම ආන්නේ. ඥානෙ මතුවෙන රටවයින්. අයියේ නොකින්ද? අර ඕලා බාහිර මායාවයි. මුලාපර වචන වල. බලන ජීවිතේ කොයි තරම් දේවල් ඔයගලගේ දැන් වුණත් බේරවලේ මම කියු පොඩ්ඩක් සීට් එක දැන් මතකයි. සියල්ල බෑග් එකේ දාගෙන මේ ආවේ.
මොකද කරේ? කෑම පෙට්ටියෙන් කෑම කාලා වතුර දුත්තේ වතුර බීලා පොට්ටි කෙහෙම දිනවල කරේ. තෝපි සෙල්ලම් කරා. පිටදී බෝල ගන්නවා. ඒ බෝල ගන්න දැන් උටානි බෝල ගන්න බැහැ නිසා බෝල ගන්න එකේ හොයාගත්තා. බෝල අල්ලන්නේ කියක් හොයාගත්තා. දැන් බෝලුනේ. බෝල ගන්න හිතේ ඉඳලා වැඩක් නැහැ. කීප් කරන්න කෙනෙක් ඕනේ. තමන් තාව එක හදාගත්තා. දැන් මුළු පිටේම 6 සයිඩ් වෙලා. මම තේරෙනවනේ කතාව. පුතේ ඔයගොල්ලෝ තාම ලෝකෙ සෙල්ලම් කරනවා. හැබැයි අදින් පස්සේ සෙල්ලම් කරන ඔයගොල්ලන්ගේ හිත දෙපාරක් හිතනවා. අදින් පස්සේ ඔයගොල්ලෝගේ ජීවිතේ සෙල්ලම් කරන්න දෙපාරක් හිතනවා. තේරුණාද? දෙපාරක් හිතනවා. හොඳට මේ දේශනාව ආයි අරගෙන 100 පාරක්වත් අහන්න. 100 පාරක් අහන්න. ඥානෙ කෙරෙහිලා මේක තේරෙනවා. මෙයා සෝතාපන්න වෙනවමයි මේක හරියට අල්ලගත්තා. මොකද දෙයක් නැහැ. කියන දේ මොකද අහගෙන නිදහසේ හිතන්න. කිසි තැනකට කොටු වෙන්න එපා හිත. නිදහසේ හිතන්න. හොඳට පින්දහම් කරන්න. පින කියන්නේ මොකද? චිත්තම් පුනායති පුඤ්ඤං. හිතේ සතුට වෙන්න. හිත සතුටෙන් තියෙන්න මේ ධර්මයට අක්ෂණ ප්‍රමාණය වැඩි. ඇයි මේක හිත සතුට වෙන්නේ අල්ලගෙන ඉන්නේ අතහැරීමෙන්. අතහැරීම. බුදුරු විතර ඒක කියන්නේ අතහැරීමෙන් සතුට වෙන්න කරනවා. ඒකයි උන්වහන්සේලා පිනගෙන දෙන්නේ. ඒකයි මා පුඤ්ඤං බාහිත. මේ පිනට බය වෙන්න එපා මහණෙනි. කරන්න. එයි උන්වහන්සේලා දන්නවා මේක කරලා ඉවර වෙනකොට ඕන් නම් දෙකලා නවසන. දැන් අපිට වෙලා තියෙන්නේ මොකන්ද? පින විතරක් කරනවා. නිවන ගැන හොයන්න තැනක් හම්බුනේ. දැන් හම්බුණා. නිවන ප්‍රාර්ථනා කරා නිවන දකීවා කියලා. ඔය කිව්වට එහෙම කරන්නද? එන්න. දැන් තේරුණා නේද? ප්‍රමාද වෙන්න එපා. ජීවිතේ එකම එක පාරක් අහන දෙන්නේ. අද ඔයගොල්ලෝ ජීවිතේ එකම එක පාරක් අහන්න හම්බෙන්නේ. ඒ නිසා ඒක ජීවිතේ දායාද කරගන්න. තේරුණා? ජීවිතේට බුද්ධෝත්පාදයක් කරගන්නේ. කරගෙන දාමහල සසර දුක් නිවාරණය සදාකාලිකව සැනසීමක් කරගන්න. සදාකාලිකව නිවිසන